හරි. එතකොට දැන් කතා කරන්න යන්නේ අපි homework paper 2 එකේ essay discussion එක. එතකොට දැන් අපි MCQ papers දෙකක් කතා කරලා තියෙනවා. essay paper එකක් කතා කරලා තියෙනවා. හරි. එතකොට මේ paper එක ගත්තට පස්සේ පොඩි idea එකක් දුන්නොත් මේක නම් මේ තෑගෙනම least paper එකක්. මේකේ structure ටිකේම essay ටික structure ටික ඉඳන් structure ටිකේම basicම ටික යන්නේ කතාව. එතකොට ඔයගලන්ට මේකේ ස්ට්‍රක්චර් ටිකේ ලකුණු ගොඩක් අඩුයි කියන්නේ සාමාන්‍ය ප්‍රැක්ටිකල් දෙනව අඩුයි කියන්නේ. හරිද? මේකේ තියෙන බේසික්ම ප්‍රැක්ටිකල් ටික. එහෙම නිර්මාණාත්මක ගොඩක් ඒවත් නැහැ. බේසික් ප්‍රැක්ටිකල් ටික තියෙන්නේ. එතකොට මේ හින්ද ලකුණු අඩු නම් ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න මම මේක හදාගන්න ඕනේ කියලා. normally තියෙනවා නම් අවුලක් නැහැ. හරිද? මෙතන සාමාන්‍යම ස්ට්‍රක්චර් එක normally යන ගාන තියෙනවා. එතකොට ඊටි ලකුණු හදාගන්න ඕනේ දැන්ට බැයි නම් ඒක ගන්න හදාගන්න ඕනේ. පළවෙනි එක නම් අනිවාර්යෙන් දැන් කට්ටිය හරියන්න ඕනි. මොකද අපි මේ කරද්දී කරලා තිබ්බේ මොකද්ද අපි ප්‍රැක්ටිකල් දෙක කරලානේ පළවෙනි ප්‍රැක්ටිකල් දෙක කරලා තිබ්බේ. එතකොට පළවෙනි ස්ට්‍රක්චර් එක වෙන කොහොමද කරගන්න පුළුවන් වෙන්න ඕනි. ඊට පස්සේ ඒවා දැන්ට බැරි නම් ඉතින් ඉස්සරහට පුළුවන් වෙයි. අපි හිමීට කරගෙන යන් එකපාරට ලකුණු වැඩි කරන්න බෑ. ටිකට මහන්සි වෙන්න හිමීට ලකුණු ටික වැඩි වෙයි. ඒවා ඒ විදිහට වෙයි. හරිද? එකපාරට ලකුණු වෙන්නේ අපි කොහොමද දන්නවා? ලකුණු වැඩි වෙන එකත් ලකුණු වැඩි වෙන එකත් මොන වගේ වක්‍රයක් දෙන්නේ? ඕනෙම දෙක සාර්ථකත්වයේ වක්‍රය මොන වගේ එකක්ද? මෙහෙම එකක්ද? මෙහෙම එකක්ද? මෙන්න මේ වගේක් වෙන්නේ. දෙවෙනිට යන්න. ඕන මුලදී අපිට එච්චර පේන්නේ නැහැ අපි සාර්ථකත්වයක් කරනවා. අපි ලොකු ගමනක් යනවා. අපි කරන වැඩවලට ප්‍රතිඵල එකපාරට පේන්නේ නැහැ. හරිද? එතකොට ඒක අපි අල්ලලා දැම්මොත් මේ කාලෙම අපි දන්නේ නැහැ උතන්ට එන්න කියලා. අපි කෙලින්ම මෙතනින් ඉවරයි. හැබැයි අපි කාගෙන අල්ලන් හිටියොත් කාලයක් අපිට අන්තිම හරියට මොකද වෙන්නේ ඉක්මනට අපේ ගමනේ ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා. ඒ හින්දා මුල් ටික කාලය අමාරුනත් වැරෙන් අල්ලගෙන ඉන්න. හරි. එතකොට ලකුණු අඩු වුණත් නැති වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. කරගෙන යන්නයි කියන්නේ මම. දැන්ට ලකුණු අඩු වුණාට ප්‍රශ්නයක් නෑ. ලකුණු කියනවත් කරගෙන යන්න. අද සාමාන්‍යයෙන් එකම පට්ටමේ කට්ටිය යන්නේ නේ. ඔයගොල්ලෝ ඔය ලකුණු එක රේන්ජ් එක වගේ යන්නේ. හැමෝම ටික ටික වැඩි කරගෙන යනවා. එතකොට පළවෙනි එක බල සමාන්තරාංශ මූලධර්මයේදී බලමු. ශිෂ්‍යයෙකුට ඝන ද්‍රවයක හා ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සොයා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු බල සමාන්තරාංශ උපකරණය යොදා ගනී. මුලින්ම කියනවා ඝන ද්‍රවයකයි සාපේක්ෂ ඝනත්වය වෙනුන යන්න. දැන් අපි බල සමාන්තරාංශ නියමයේ කරලා ඔය ප්‍රැක්ටිකල් එක කරනකොට එහෙම දෙයක් කරන්නේ නැහැ. හැබැයි මම ඕගොල්ලෝ කිව්වා ඉතින් මෙහෙම දේවල් වලට මේක ගන්න පුළුවන් කියලා. ප්‍රධාන ප්‍රැක්ටිකල් විතරයි කතා කරේ. සත්‍යාපනය කරන එකයි නොදන්නා ස්කන්ධයක් වෙන්නේ. හැබැයි මම වෙන දේවල් වලට මේක විකරණය කරන්න පුළුවන් කියලා කිව්වා වතුර කිල්ලලා සාපේක්ෂත්වය වෙන ඝනත්වය වෙන විදිහට ගන්න පුළුවන් කියලා. හරි. මතක දන්නේ කට්ටිය. එතකොට මේ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. මේ ප්‍රධාන අරමුණ වෙන්නේ සාපේක්ෂ ඝනත්වය වෙන එක ධන ද්‍රව්‍යයකයි ද්‍රවයකයි. හරි. ඒතර බලමු උනක් තියෙන්නේ කියලා. දැන් සාමාන්‍ය මේ දුන්නාට පස්සේ අපේ ප්‍රධාන ප්‍රැක්ටිකල් එකක් තියෙනවා අපි ඉගෙන ගත්තද? ඒකෙන් මුල් ටික අහලා ඊට පස්සේ තමයි අලුත් කතාවට යන්නේ. එහෙම එකක් තමයි මේකෙත් තියෙන්නේ. හරි මුලින්ම කියනවා පළවෙනි එකේ A බල සමාන්තරාංශ නියමය ඉදිරිපත් කරන්නලු. මොකද්ද බල සමාන්තරාංශ නියමය කියන්නේ? මාකියක් තියෙන මම මාකියක් තේම විස්තර කරන් යන්න. බල සමාන්තරාංශ මූලධර්මයේ සාමාන්‍ය අදහස එන්නේ මොකද්ද? මොකක් හරි ආනන්ත දෛශික දෙයක් සම්ප්‍රයුක්තය අපිට ගන්න ඕනේ අවස්ථාව තමයි බල සමාන්තර මූලධර්ම ගන්න. එතකොට අපි ආනන්ත දෛශික දෙක සමාන්තරාශ්‍රයක ආනන්ත දෛශික දෙක මෙහෙම සමාන්තරාශ්‍රයක බද්ධ පාද වගේ නිරූපණය කරලා සමාන්තරාශ්‍රය සම්පූර්ණය කරාම බද්ධ පාද දෙක හරහා යන විකරණය මොකක්ද වෙන්නේ? දෛශික දිගේ විශාලත්වය ගන්න පුළුවන්. විකරණය හදන කෝණයෙන් කපාදයක හදන කෝණයෙන් දෛශිකයේ දිශාව ගන්න පුළුවන් සම්ප්‍රයුක්තයේ දිශාව ගන්න පුළුවන්. ඔක තමයි සරල වෙන්න ඕනේ. ඒ අදහස් තියෙන විදිහට කල්ලිවට පස්සේ හරි අපි කිලිම දීලා තියෙනවනේ මේක. ප්‍රැක්ටිකල් කරන දවසෙත් අපි මේක කෙරුවා. ඒතකොට ඒක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වගේ නියමය අහනවා. පළවෙනි නියමය මුලින්ම නියමය අහන්න පුළුවන්. ඊට පස්සේ පළමුව ඔහු බල සමාන්තරාංශ නියමයේ සත්‍ය බව පරීක්ෂා කිරීමට පහත උපකරණ සලස් කරන ලද. හරි. මුලින්ම සත්‍ය බව කරලා අපි කරපු කෙනෙක්. උපකරණය ඔයගොල්ලෝ දන්නවා. බාර තුනක් තියෙනවා, කප්පි තියෙනවා, නූල් තියෙනවා. ප්‍රධාන අයිඩියා එක දැන් තියෙන්න ඕනේ. ගොඩක් එක කරා. තැටි වලට දමු PQR නම් බර PQR නම් බල සමාන්තරාංශ නියමයේ සත්‍ය බව ප්‍රකාශ කරන්නේ කෙසේද? හරිද? මොකක්ද ඔයගොල්ලෝ කරන්න ඕනේ? මම සරලව මතක් කරලා දෙන්න. ඊට පස්සේ මාකිකේ තියෙනකට යන්න. හරි ස්ටෙප් බයි ස්ටෙප් කිව්වොත් එහෙම ওই ටික උපකරණ විදිහට හදලා නම් තියෙන්නේ මොනවද කරන්න ඕනේ මුලින්ම පල්ලෙහාට එකක් අරගෙන පල්ලෙ මැද එක සාමාන්‍යයෙන් අදින්නේ
මැද එක පල්ලයට ඇදලා බලන්න ඕනි පද්ධතිය කලින් තිබ්බ තැනටම යනවාද කියලා. හේතුව ඝර්ෂණ බල තියෙනවද ශක්තිය හානි වෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් මොකද්ද කරන්න ඕනි? ඊට පස්සේ ලම්බ ප්‍රක්ෂේපණ ටික ගන්න ඕන සුදු කඩදාසියට. ඒක තාදර්පණය භාවිතා කරන්න පුළුවන්. විහිත් චතුරස්‍රය භාවිතා කරන්න පුළුවන්. හරිද? අපි කරන්නේ කොහොමද? ඔක්කොම කතා කරා. එතකොට ඒ දෙක ඒ ක්‍රම දෙකෙන් අපිට ලම්බ ප්‍රක්ෂේපණ ටික ගන්න පුළුවන්. එතකොට පොළේ මෙහෙම තියෙනවා. දැන් මෙහෙම කම්බියකද මේ තන්තුවක් කියලා හිතන්නකෝ. අපිට මෙහෙම තල දර්පණයක් තියලා අර මම කරලා පින්නුව ඔයගලන්ට අර ගානට උඩින් බැලුවාම අර තල දර්පණයෙන් පේන ප්‍රතිබිම්බයයි නූලයි එකිනෙකට සම්පාත වෙන අවස්ථාවේ දෙවැත්ත මාක් කරගත්තා නම් මෙන්න මෙහෙම දෙවැත්ත මාක් කරගත්තා නම් අපිට ඕක ගන්න පුළුවන්. එහෙම නැත්නම් වී චතුරස්‍රයෙන් ගන්නවා නම් මේ තියෙන්නේ කම්බිය මේ තන්තුව තියෙන්නේ මේ ස්ක්‍රීන් එක ඇතුළට කියලා හිතා ගන්න. ඒතර මේ තියෙන්නේ බිත්තිය වී චතුරස්‍රය තියෙනවනේ මෙහෙම. එහෙම චතුරස්‍රය තියෙනවනේ ගෑන් ගන්නට කරලා මෙන්න මෙතන මේ පල්ලෙහාට කොලේ තියෙන කොලේ මාක් කරගත්තා නම් ඒකත් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඉතින් අපිට මොකද හම්බෙන්නේ? මේ වගේ මාක් ටිකක් හම්බ වෙනවා කොලේ. අනිවාර්යයෙන්ම 32කින් මාක් කරගන්න නැත්නම් සරල රේඛාවක් අඳින්න බෑනේ 32 නැතුව. ඊට පස්සේ මොකද ගන්න ඕනේ මේ ටික යා කරන්න ඕනේ. මේ ටික යා ගන්න ඕනේ එක තැනක් කැපෙන්න ඕනේ. ඔය පොඩ්ඩක් හිමේ ගණන් ගන්නවා. එක තැනක් කැපෙන්න ඕනේ. ඊට පස්සේ මොකද ගන්න ඕනේ? අපි හරියට පරිමාණයක් ගන්න ඕනේ. මෙන්න මේ එල්ලලා තියෙන බර වලට අනුකූලව පරිමාණයක් ගන්න ඕනේ. පරිමාණයක් අරගෙන මෙච්චර අන්න පරිමාණයෙන් එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සෙන්ටිමීටර ගණනක මෙච්චර නිව්ටන් ගණන් දක්වනවා කියලා ගන්න ඕනේ. අරගෙන ඊට පස්සේ මොකද ගන්න ඕනේ? කව කට්ටක් අරගෙන බල සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විකරණයෙන් එමෙදින් එන විකරණේ දිග වෙන ගත්තොත් සත්‍යාපනය කරන්න දැන් ඕනේ. සත්‍යාපනය කරන්න නම් ඕකේ දිග වෙනලා මොකද ගන්න ඕනේ? දිග වෙන්නාම එන එකේ දිගයි මෙන්න මේ පල්ලෙහාට වෙල්ලා තියෙන මෙතන R කියන බලයයි මොකක්ද දෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. නිව්ටන් ගන්න සමාන වෙන්න ඕනේ. ඊට අමතරව මොකක්ද දෙන්න ඕනේ? පල්ලෙහාට තියෙන R කියන බලය නිරූපණය වෙන දෛශිකයයි අපේන සම්ප්‍රයුක්තයයි ඒක රේඛීය වෙන්නත් ඕනේ. ඒක රේඛීය වෙන්නත් ඕනේ. ඒක රේඛීය වුණ නැත්නම් අපි කතා කරනවා ඝර්ෂණ බලයට ශක්තිය හානිලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිමි වෙන්න පුළුවන්. හරිනම් ඒක රේඛීය වෙන්න ඕනේ. හරි. එතකොට මාකින් එකේ තියෙනවා රූපේ ප්‍රතිපද්ධති සකසා මැද බාරය කුඩා ස්ථාපනයක් දෙන්නේ පහළට ඇදී නැවත මූල පිටුවට නේද බලන්න. එසේ පැමිණෙන්නේ නම් පද්ධති නිශ්චිත උපසූවිත් චතුරස්‍රයේ තලදරපණ කැබල්ලක් වලින් තන්තුවට පිටුවන සුදු කඩදාසිය සටහන් කරගන්න. P හා Q බාර වල ඇති තන්තුවල පිටුවන සත රේඛාව බද්ධ පාද වශයෙන් සමාන්තරාශ්‍රය කරන යනවා දික් කරලා ආට තන්තුව අනුරූප රේඛාව පිහිටයි නම් ආට ගැටගසූ තන්තුව අනුරූප රේඛාවේ පිහිටයි නම් සිරස්ස පවතිනවා මේ කියන්නේ. විශාලත්වයේ සමාන වෙන්නත් ඕනේ ළඟට සිරස්ස තියෙන්නත් ඕනේ. ඔය කතා ටික නේද ලියලා තිබුණා. වාට සම්පූර්ණ අහුව හම්බ වෙනවා. C මෙහිදී භාවිතාවන තුලා තැටි සහ තැටි සහැල්ලු. තන්තුයි තුලා තැටි සහැල්ලු වෙන්න ඕනලු. ඒවා සහැල්ලු නොවි බර සහිත වේ නම් කොහොමද සිදුවේද කියලා. අපි මේ කතා කරා හොඳටම. තුලා තැටි වල බරක් තියෙන්න පුළුවන්. තුලා තැටි වල බරක් තියෙන්න පුළුවන්. ඒවා බරක් තියෙනවා නම් අපි ඒක හරියට සලකන්න ඕනේ. ඒක සැලකුවේ නැත්නම් පොඩි එරර් එකක් එන්න පුළුවන්. එතකොට එතන එහෙම ප්‍රශ්නයක් එනවා. තන්තු අනිවාර්යෙන් බර සහිත වෙන්න ඕනේ. මම කතා කරා තන්තු මොකද යන තන්තු වලින් බර සහිත අප්‍රත්‍යස්ත නොඇඹරුණු ඒ වගේ වෙන්න ඕනේ. එතකොට මම කොමඩි මතක් කරලා දෙන්නම් පොඩ්ඩකට. බර රහිත වෙන්න ඕනේ. බර රහිත වෙන්න ඕනේ. අයියේ. බර සහිත තන්තුවක සෑම තැනම අතේ සමාන වෙන්නේ නැහැ. අපි මේකේ මෙතනින් එල්ලන මෙන්න මේ බරෙන් එන ආතතිය මෙතනට මේ තන්තුවේ දිගටම ආතේ සමානයි කියලා ගන්න මෙතනට එනකම්. හරි. එන්න මේ සම්පූර්ණ කොටසම ආතේ සමානයි කියලා අපි ගන්න. එහෙම ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? එහෙම ගන්න නම් එයා සහැල්ලු තන්තුවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සහැල්ලු තන්තුවක් නෙවෙයි නම් හැමදැනම ආතේ සමාන වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ සහැල්ලු තන්තුවක් අප්‍රත්‍යස්ත වෙන්න ඕනේ. මෙතන ඕනේ නැහැ මම නිකන් කියන්නේ. තන්තුවක් අප්‍රත්‍යස්ත වෙන්න ඕනේ. ඇයි? ප්‍රත්‍යස්ත තන්තුව මොකද වෙන්නේ? විභව ශක්තියක් කවඩා එනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ඒක නැති වෙන්න නම් තන්තුව අප්‍රත්‍යස්ත වෙන්න ඕනේ. ඊට පස්සේ නොඇඹරුණු වෙන්න ඕනේ. ඒක නම් මේක අහලා තියුවා මම හිතන්නේ හරි. ඇඹරුණු කම්බි ගත්තොත් නැත්නම් ඒ හරි හම්බෙයි. ඔයාලා ඉස්සරහට කවදාවත් මතක තියාගන්න මේ ගොඩාක් පොදු වේදන කරුණු මේවා. අපි තන්තු ගන්න ඒවා ඇඹරුණු ඒවා නම්. ඒ කියන්නේ නූල් දෙයක් තරම් ගැට ගහපු ඒවා නම්. පහන් තිරේ ඇඹරනවා වගේ. සමහර නූල් හදලා තියෙනෙත් එහෙම අඹරලා. එහෙම ඒවා ගත්තොත් එහෙම ප්‍රධානම කේස් එක වෙන්නේ මතක් කරලා බලන්න නූලකින් වක්‍ර වස්තුව නිකන් එල්ලුවට පස්සේ ඒවත් කැරගෙන ගන්නවා උඩ.
ඔය ඇඹරු නූලකින් ලොත් එයා ගොඩාක් කැරගෙනකොට මේක නිකන් බැලන්ස් කරගන්න අපිට අමාරු ගතියක් තියෙනවා. අනික භ්‍රමණජාල ශක්තියක් විදිහට ශක්තිය හානි වෙනවා. ඒ හින්දා නොඇඹරු තන්තුවක් ගන්නත් ඕන. එතකොට 100ට උත්තරය කතා තුල තියෙනවා. මාකින් අත හරියටම බලන්න. එතකොට හරියට උත්තරය ගන්න පුළුවන්. 2 භූමි ලකන් 2. කප්පියල ඝර්ෂණයක් තිබෙනවා මේ දැනගන්න කෙසේද? ඒකට තමයි මුලින්ම අරක් කරන්නේ. අපි එක බාරයක් පල්ලෙහාට ඇදලා බලන්න ඕනි කලින් තිබ්බ තැනටම එනවද කියලා. කලින් තිබ්බ තැනටම එනවද කියලා බලන්න තියෙන දැන් මේක මෙහෙම තියෙනවනේ. හරිද? මේ හරියෙන් මෙන්න මේ මැද හරිය මෙන්න මැද ජොයින්ට් එක තියෙනවනේ. ඒක තියන්නේ මෙච්චර තඩි තිතක් නෙමෙයි. කොළේ උඩ පොඩි තිතක් තියන්නේ එතනින්. හරිද? නැත්නම් ආයිතෙන්ට මාව කියලා බලන්න විදියක් නැහැනේ. පොඩි තිතක් තියලා කොළේ උඩ පල්ලෙහාට දාලා බලන්න ආයි ජොයින්ට් එකේ තැනටම එනවද කියලා. එහෙම ආවෙ නැත්නම් ඝර්ෂණයේ ශක්තිය හානි වෙලා තියෙනවා. ඊට පස්සේ එම දෝෂය අවම කර ගැනීමට කප්පියට තෙල් දානවලු. එමගින් දෝෂය අවම වන්නේ කෙසේද? හරිද? තෙල් දැම්මම මොකද්ද වෙන්නේ? තෙල් කියන්නේ ග්‍රීස් තෙල් වගේ දේවල් කියනවද? ස්නේහක ද්‍රව්‍ය. ඒවා මොකද්ද කරන්නේ? පෘෂ්ඨ දෙකක් එකට ඇතිල් වෙන එක වළක්වනවා. මොකද්ද කරන්නේ? ඝර්ෂණ බලය අඩු කරනවා. අර තෙල් පොඩ්ඩක් දැම්මම පස්සේ ඒ පෘෂ්ඨ දෙක ඇත්තටම ගෑවෙන්නේ නැහැ. අර දුෂ්ටාවිතාවෙන් තමයි තෙල් වලින් දුෂ්ටාවිතාවෙන් තමයි අපි ඒක කතා කරලා දෙන්නේ. දුෂ්ටාවිතාවෙන් තමයි ස්තර දෙක සම්බන්ධ වෙන්නේ. ඒකෝද ඇත්තටම ওই ස්තර දෙක ගෑවෙන්නේ නැහැ දුෂ්ටාවිතාවෙන් හින්දා. මොකක්ද වෙන්නේ? ඝර්ෂණ බලය අඩු කරගන්න පුළුවන්. D මෙහිදී ඇඹරුණු නූල් වෙනුවට අන්න කතාව ඇඹරුණු නූල් වෙනුවට තන්තු නම් තනි කෙඳි තංගුස් ෆොටෝවල් ඇනි තනි කෙන්දෙන් තියෙනවා. හරිද? කියන අඹරපේව නෙමෙයි තනි කෙන්දෙන් තියෙනවා. ඔන්න ඔය නූලක් ඕගලන්ට හම්බුනම ජීවිතේ නූල් හම්බ වෙනවනේ මොනවා හරි ගන්න නූල් හම්බ වෙනවනේ තලා. ඒ හම්බෙන නූල් ගැන පොඩ්ඩක් බලන්න. හරිද? කිසි දවසක් බලන්න නැතුව සමහර කට්ටිය. ඒ නූලක් කොහොමද හදලා තියෙන්නේ කියලා බලන්න. ඇඹරපු නූලක්ද අඹරපු නැති නූලක්ද? හරිද? ඒක පොඩ්ඩක් බලන්න. සන් නූල් කියලා අපිට තියෙන්නේ. මට මතක හිටියේ සන් නූල් එහෙම අඹරපු නැති නූල්. ඒවා යර ඇඹරිච්ච ගතියක් නැහැ. හැබැයි ඊට පස්සේ ඊට වඩා පොඩ්ඩක් ලොකු නූල් වලට එනකොට ඒවා පොඩ්ඩක් අඹරලා තියෙනවා. හරිද? නූල් දෙකක් විතර අරගෙන අඹරලා තියෙනවා. කඹ එහෙම කොහොමද හදන්නේ අඹරලා. හරිද? කඹ එහෙම පොඩි කොටවල ගොඩක් අරගෙන ඒකට අඹරලා තමයි හදන්නේ. හරි. ඒක පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ නිකන් ඉන්නකෝ ලෝක තියෙන හැම දෙයක් දිහාම බලන්න පොඩ්ඩක් විද්‍යාත්මකව. නිකන් ඒ ලෙවල් වලට ඒකක් ගන්නව නෙමෙයි. ජීවිතය ඉගෙන ගන්න. ඉගෙන ගන්න ජීවිතේ සම්බන්ධ දේවල් අපි දන්න දේවල් තියරිටිකල් කතා කරන්නේ මේක කරන්නේ. ඒතකොට නිකන් අර කර්මැත්තෙන් මේක කරන්න එපා. හරිද? මේ කිමිස්ට්‍රි වගේ දෙයක් නම් ඔය ජීවිතේට ඕනේ තියෙන්න පුළුවන් ඉස්සරහට. ඒක රසායනික ගන්නේ මවුල ගණන් ඒවා හදන්නේ ඕනේ නැති වෙන්න පුළුවන්. හැබැයි ෆිසික්ස් වල තියෙන දේවල් අනිවාර්යයෙන්ම වට නිකන් දැනුම සාමාන්‍ය දැනුමට සෑහෙන වටිනවා. හරිද? සාමාන්‍ය දැනුම ඉගෙන ගන්න සෑහෙන. කම්බයින් වල තියෙන දේවලුත් අනුකල්පනයව කරන්නේ සාමාන්‍ය ජීවිතේ කරන්නේ නැති වෙන්න පුළුවන්. බට් ෆිසික්ස් වල තියෙන දේවල් ඔයාලට එදිනදා ජීවිතේ සෑහෙන දේවල් වලට වටිනාකමක් තියෙනවා. ඒකින්ද ඒක අසයන් කරන්න අර ඕගොල්ලෝ ඒ විදිහට දකින්න. තියෙන දේක් දිහා නිකන් ඔය මොකක්ද දැන් හැම දෙයක්ම දිහා එකම විදිහට දකින්න එපා. පොඩ්ඩක් වෙනස් විදිහට බලන්න. ඒක ටික ටික පුරුදුනොත් ඕගලන්ට හරි ආසයි මේ සබ්ජෙක්ට් එක කරන්න පුළුවන්. නැත්නම් අර ඒකක් ගන්න විෂයක් කරන විදියට කරන්න එපා. අර විදියට කරොත් ඔයාලට මේක ආසයින් කරන්න යන්න පුළුවන්. ඊට පස්සේ E තන්තුවල ප්‍රක්ෂේපණ සුදු කඩදාසියක් මත වඩා නියත ලකුණු ගන්න කෙසේද? හරිද? මම කතා කරා තන්තුවල ප්‍රක්ෂේපණ මාක් කරගන්න දෙකක් තියෙනවා. විතර චතුරස්‍රය භාවිතයෙන් නැත්නම් තල දර්පණයක් භාවිතයෙන්. මේ දෙකම අපි කතා කරා. එතකොට ඒකට අදාළ උත්තර ලියලා තියෙන්න ඕන. F ඝන ද්‍රව්‍ය සාපේක්ෂතාවයේ සීමිත සඳහා ප්‍රථමයෙන් කළ යුත්තේ මොකක්ද? ඝන ද්‍රව්‍ය සාපේක්ෂතාවය හොය. ඕකට කරන්න ඕනි මෙතන තියෙනවනේ දැන් අපේ මේක. මෙන්න මේක තියෙනවා. වෙනම රූපයක් ගන්නකො පල්ලෙයට. බලන්න මාකින් කියන්නලා තියෙනවා. මම එදගත්තා ඒක. බලන්න F වල ඝන ද්‍රව්‍ය සාපේක්ෂතාවය හොයන්න. හරිද? ඝන ද්‍රව්‍ය සාපේක්ෂතාවය හොයන්න අපි කරන්නේ මුලින්ම අර මැද තියෙන වස්තුව තියෙනවනේ. මැද තියෙන වස්තුව මේ නිකන් වාතය එල්ල දෙද්දි බරමයින බල සමාත්ම මූලධර්මයෙන් බරමයිනවා W1 කියලා මේ පල්ලෙහා කතාව තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඕක ද්‍රව බීකරයක ගිල්ලන එක. සාපේක්ෂණත් ඒ හොයන්න ඕන හින්දා අපි ජල බීකරයක ගිල්ලන. නිකන් වස්තුවමයිනවා. ද්‍රව බීකරයක ගිල්ලනමයි. හරිද? ඔය වගේම ප්‍රැක්ටිකල් කියන්නේ පොඩි ප්‍රැක්ටිකලි අපිට තියෙන ප්‍රැක්ටිකල් නෙමෙයි අර පොඩි කරනවා දවස්වලදී අපි අර සත්‍ය ගැඹුර සත්‍ය බරයි දෘශ්‍ය බරයි ගැඹුර නෙමෙයි සත්‍ය බරයි දෘශ්‍ය බරයි. හරිද? අපි නිකන් වස්තුවක් මේ නිව්ටන් තුලාවකින් එල්ල බලනවා ඊට පස්සේ වතුර ගිල්ලලා බලනවා. ඒ දෙක වෙනසෙන් අපිට උඩු කුදෙර මෝරගෙන ඒ කතා කරනවා. අන්න ඒ වගේ කතාවක් මෙතන කරන්නේ. හරි එතකොට ඔය අපි නිව්ටන් තුලාවෙන් කරන්නේ නැත්නම්
තුලාවකින් කරන දේ තමයි මෙතන අපි බල සමාන්තර මූලධර්මයෙන් කරන්නේ. නිව්ටන් තුලාවෙන් අපිට කෙලින්ම බරමයින්න පුළුවන්. වස්තුව නිකන් එල්ල අවකාශ එල්ල වයින්න පුළුවන් සත්‍ය බර. වස්තුව ජලයේ ගිල්ල බලන්න පුළුවන් දෘශ්‍ය බර. හරිද? අපි මෙතන කරන්නේ ඒක කරන්නේ නිව්ටන් තුලාව වෙනකොට බල සමාන්තර මූලධර්මයෙන් භාවිත කරලා. එච්චරයි වෙනස තියෙන්නේ. හොයාගන්න විදිහ විතරයි වෙනස තියෙන්නේ. ඊටු කතා ටික එකටමයි යන්නේ. එතකොට F වල අහන්නේ ඝන ද්‍රව්‍ය සාපේක්ෂතාවයේ සීම සඳහා ප්‍රථමයෙන් කළ යුත්තේ මොකක්ද? හරිද? මෙතන තියෙනවා ඝන ද්‍රව්‍යයේ හිතවලට ඇටොම් සැකසීම පසු ජලයේ සහිත බීකරයක සම්පූර්ණයෙන් ගිල්ලන. ඒක තමයි කරන්නේ. ඊට පස්සේ යනවා B නෙමෙයි රෝම ඉලක්කම් දෙක. දෙවන ඔහු එම ඝන ද්‍රව්‍ය සහිත ජලයේ බීකර ගිල්වා බල සමාන්තරාංශ භාවිතයෙන් සම්පූර්ණයෙන් ගිලී එල්ලෙන ඝන ද්‍රව්‍යයේ බර W2 ද වාතයේදී ඝන ද්‍රව්‍යයේ බර W1 ද කියලා හොයාගෙන තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන මේ දෙක නිකන් එල්ලලා තියෙද්දි W1 වතුර එල්ලුවට පස්සේ පෙන්නන බර W2. හරිද? ඇත්තටම මේ W මේ බරේ වෙනස ඇති වෙන්නේ ඇයි? උඩු උතරපම හින්දා. අපි වතුර දෙයක් ගිල්ලුවට පස්සේ උඩු උතරපමක් ඇති වෙන හින්දා අපිට දැනෙන්නේ අඩු බරක්. දෘශ්‍ය බර අඩුයි. එතකොට බලන්න අහන්නේ සාපේක්ෂ ඝනත්වය සහ ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකද්ද? සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකද වස්තුව ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. වස්තුව ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. එතකොට මෙතන වස්තුවේ ඝනත්වය D කියලා ගන්න පුළුවන්, ජලයේ ඝනත්වය ρ කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි B වතාව G වලින් දෙකම වැඩි කරනවා. හරිද? B වතාව G වලින් දෙකම වැඩි කරනවා. මේ පොඩ්ඩක් මේක තේරුම් ගන්න. එතකොට පස්සේ ඕන බලන්න පුළුවන් නිකන් ওই බර දෙකේ වෙනසෙන් කෙලින්ම ගන්න පුළුවන්. හරිද? Vg කියන්නේ දැන් මෙතන මේ ඉල්ලන වස්තුවේ පරිමාව එකයිනේ. ගුරුත්වාකර්ෂණයත් එකයි. මේ තියෙන්නේ ඝනත්වය. මෙතනින් අපි හොයලා තියෙන්නේ මේ මුළු බර. හරිද? අපිට බරනේ හම්බ වෙන්නේ අපි මන්නේ බරවල්නේ. ඒතර බරවල වලින් මේක විතර හදා ගන්න ඕනේ. මේක බරවල් කරලා ගන්න. අපි දෙකෙන් මොකද්ද ගන්න ඕනේ? ρg එකෙන් වැඩි කරන්න ඕනේ. පරිමාණ වෙන ඝනත්වය වැඩි කරන්න. පරිමාණ වෙන ගුරුත්වාකර්ෂණය වෙන වැඩි කරන්න. එතකොට උඩ එක්කිනා dv g එනවා. ඒ කියන්නේ යාගේ බර. ඒක තමයි w1 කියලා. පල්ලෙහා ρ කියන එක vg වලින් වැඩි කරාම එන්නේ what? ඉන්නේ ඒ ගල් මොකද වස්තු මෙතනදී වස්තුව තියෙනවනේ මේ වස්තුවට සමාන ජල පරිමාවක බර හරිද වස්තුවට සමාන ජල පරිමාවක බර එතකොට ඒක හොයන්න අපි අර සත්‍ය බරෙන් දෘශ්‍ය බර අඩු කරන්න ඕනේ මෙන්න මේ විදිහ හරිද ඇත්තට මේ උඩුගුරු තරම මේ විරෝධී කියනවා උඩුගුරු තරම විරෝධී කියන උඩුගුරු තරම දෙන්නේ අර බරවල් දෙකේ වෙනසින් හරි එතකොට මේ දෙක සුළු කරලා ගත්තා නම් අපිට මේ විදියට සාපේක්ෂ ඝනත්වයේ ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ තුනේ අහනවා ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වයේ සීම සඳහා එම ද්‍රව්‍ය සහිත බීකරයේ ගිල්ලා පෙරසෙම ඝන ද්‍රව්‍ය දැන් කියන්නේ මෙයාව තවත් වෙන ද්‍රවයක ගිල්ලනවා කියලා. කලින් වතුර ගිල්ලුවේ. දැන් මෙයාව තවත් වෙන මොකක් හරි ද්‍රවයක ගිල්ලනවා. හරිද? මොකද අනිත් කෙනාගේ සාපේක්ෂ ඝනත්වය වෙන්නේ යන්නේ. හරි එතකොටත් ඉතින් අර වගේම තමයි යන්නේ සාපේක්ෂ ඝනත්වය කියන්නේ ද්‍රවයේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. එතකොට ඒකම අපිට ලියන්න පුළුවන් බරවල් අතර අනුපාතයක් විදියට. හරිද? ඒතර මෙතන මේ කරලා තියෙන්නේ බලන්න සාපේක්ෂ ඝනත්වය කියන්නේ W1 වෙන W3. මොකද්ද? W1 කියන්නේ එතනින් බලන්න වාතයේදී වල W1 ජලයේදී ඝන ද්‍රව්‍ය වල W2 ද්‍රවයේදී W එතකොට මෙතන බලන්න සාපේක්ෂ ඝනත්වය කියන කලින් වගේම v ρ g බෙදීම v ρ wg හරි මම මොකද්ද මේ ලියලා තියෙන්නේ මොකද්ද ලියලා තියෙන්නේ බලන්න සාපේක්ෂ ඝනත්වය කියන්නේ නිකම්ම හරිද s කියන්නේ ρ බෙදීම ρ w නේ මේ තියෙන්නේ ද්‍රවයේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය හරිද එතකොට මම ඒකත් කලින් වගේම v වලුයි g වලුයි වැඩි කරා හරි දැන් v වලුයි g වලුයි වැඩි කරන්නේ නැහැ කියන එක එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි මේ වගේ දේවල් හුරු වුණාට පස්සේ තේරෙනවා අපි එහෙම තමයි මේක ගන්න කියලා ඒකට හුරු වෙනවා පාට හිතලා ගන්න දෙයක් නෙමෙයි මේක පොඩ්ඩක් පුරුවක් තියෙන්න ඕනේ. හරි එතකොට අපි ඒකට බාරකට කන්වර්ට් කරගන්නම් පරිමාණු ඝනත්වය වැඩි කරන්න ඕනේ. හරි එතකොට මෙතන v ρ g එනවා මෙතන v ρ w g එනවා. උඩ එන්නේ මොකද්ද? උඩ එන්නේ v ρ g කියන්නේ ද්‍රවයෙන් ඇති කරපු උඩුකුරු තරම. අනිත් ද්‍රවය. පල්ලෙහා තියෙන්නේ ජලයෙන් ඇති කරපු උඩුකුරු තරම. එතකොට ওই උඩුකුරු තරම අපිට හොයන්න පුළුවන් බරවල් දෙකේ වෙනස. හරිද? w3 කියන්නේ ද්‍රවයේදී ඝන ද්‍රවයේ බර. හරි එතකොට මේ සමීකරණ දෙකම තියෙන එකයි W3 වලින් W1 අඩු කරාට පස්සේ අපිට
ද්‍රවයේ උඩුකු තිරපම හොයන්න පුළුවන්. W2 වලින් W ගන්න පුළුවන්ම ජලයේ උඩුකු තිරපම හොයන්න පුළුවන්. මේ දෙකෙන් මේ සමීකරණය ගන්න පුළුවන්. අනිත් පැත්තට අඩු කරලා තිබ්බත් අවුලක් නැහැ කියලා මෙතන කියලා තියෙන්නේ. අනුපාතය ගන්න. හරිද? එතකොට මේ විදිහට මේ කතාව ඉවර වෙන්න ඕනි. ඊළඟට අපිට ඊළඟට යන්න පුළුවන්. තේරුණාද මේක? අර සාමාන්‍යයෙන් අපි කරපු කතාවට තව පොඩි කැලයක් ඇඩ් කරලා දීලා තියෙනවා. මම එදා කිව්වා අනිවාර්යයෙන් මේ මේකේ කියලා ඔයගොල්ලෝ අලු අයිඩියා එකක් තියාගත්තා නම් මේකට මොකක් හරි කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. හරිද? දැන් මේක දාලා තිනවා. මේක අද තේරුම් නැත්තම් මේ අන්තිම මේකේ අන්තිම පාර්ට් එක හරියට තේරුම් ගන්න. ආයිත් කවදාවත් මේ වගේ ගණන් අරද්දන්න එපා. අපි යන දෙවෙනි ගානට. ධ්වනිමානයේ භාවිතයෙන් ගුරුත්ව ත්වරණයේ සේව සඳහා පරීක්ෂණ සිදු කිරීමට ධ්වනිමානයක් සංකේත දන්නා සරසුල් පහක් අගය දන්නා ස්කන්ධයක් හා සෑල්ලු කඩදාසි ආරෝහක ඔබට සපයා තිබෙනවා. හරි. මෙතන මුලින්ම කියනවා ධ්වනිමාන සම්බන්ධ දෙකක්. අපි බලන්න ඕනේ මොන පැට් එකකද කියලා. ධ්වනිමාන සම්බන්ධ. ගුරුත්ව ත්වරණයේ සේවීම. අන්න. එහෙම දෙයකට අපි මේක කරන්නේ නැහැ. හරිද? සාමාන්‍යයෙන් අපි කරන ප්‍රැක්ටිකල් එක ගුරුත්ව ත්වරණය හොයන කරන්නේ නැහැ. කියන්නේ අපි සාමාන්‍ය කරන ප්‍රැක්ටිකල් එකට අදාළව පොඩි වෙනස් දෙයක් තමයි මේකේ අහලා තියෙන්නේ. ලොකු අමාරුවක් නෙමෙයි. බලන්න සාමාන්‍යයෙන් අපි කරන්නේ තනි සරසුලක් වාගෙන තනි සරසුලක් අරගෙන ඒකේ සංඛ්‍යාත වෙන ප්‍රැක්ටිකල් එකක් කරනවා. නැත්නම් සරසුල් කට්ටලයක් අරගෙන සම්බන්ධතාව සත්‍යාපනය කරන ප්‍රැක්ටිකල් එකක් කරනවා. තාම කරවන්න තියෙන මම මේ ලොකෝට විස්තර කරන්න යන්නේ නැහැ. හරිද? කොහොමද එහෙම ප්‍රැක්ටිකල් දෙක තුනක් තියෙනවා. සරලවම ගත්තොත් එහෙම තනි සරසුලින් කරන ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. සරසුල් කට්ටලයක් අරගෙන කරන ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒතර මෙතන සරසුල් පහක් දීලා තියෙනවනේ. කියන්නේ සරසුල් කට්ටලයක් තියෙනවා. හරි. අනිත් ටික ශබ්දාසය ආරෝහකව දීලා තියෙනවලු අපි බලමු කතාව. මූලික අනුබන්ධ අවස්ථාවේ තරංගයම ලැම්ඩා සඳහා ප්‍රකාශනයක් සේතු අතර පරතරය එල්ලස් වෙන ලියා දක්වන්න. හරි. ඒකට අපි දන්නවා. එතන තරංග රටාව වෙන්නේ මෙහෙමනේ. මූලික කියන්නේ මෙහෙම තරංග රටාව. හරි. එතකොට මේ කම්ප්ලීට් වෙන්න නම් තව මේ වගේ කැලක් එන්න ඕනි. තව මේ වගේ කැලක් එන්න ඕනි. මේ දිග L මේ දිගත් L ම වෙන්න ඕනේ. හරිද? එතකොට බලන්න අපිට මෙතනින් ගන්න පුළුවන් λ සමානයි 2යි L කියලා. ඒක තමයි මෙතනට අරන් තියෙන්නේ λ සමානයි 2යි L කියලා. එතකොට ඔන්නම තමයි මුලින්ම සම්බන්ධතා ටික. මේ ටික අපි ඊයේ පන්තියේ කතා කරා. ඉගෙන ගත්තානේ දැන් ඔයගොල්ලන්ට තේරෙන දෙයක් නෑ. ඒකම තමයි තියෙන්නේ. තන්තු වල අනුනාද අවස්ථා. හරිද? ඇදි තන්තුවක තීරක තරංගයේ සම්බන්ධයෙන් වෙනකොට අනුනාද අවස්ථා ටික මේ තියෙන්නේ. මූලිකයි. හරි. ඊට පස්සේ කියනවා L ඇති බාර m ධ්වනිමාන කම්පිත රේඛිකාන්තය සිම්පල් m මූලික අනුනාද අවස්ථාවේ සංඛ්‍යාත f වලට සම්බන්ධ දැක්වෙන සමීකරණය ලියන්න. හරිද? මොකක්ද ගන්න තියෙන්නේ? v සමානයි f ලැම්ඩා දාන්න ඕනේ. හරිද? මම මේ පැත්තේ කියලා ගන්න. v සමානයි f ලැම්ඩා දැම්මම f කියන්නේ f මයි අපි කෙලින්ම f කියලාම ගමු. ලැම්ඩා කියන්නේ 2යි l. v කියන්නේ අපි දන්නවා තීරක තරංග වේගය. ඇදි කම්බියක තීරක තරංග වේගය අපිට ගන්න පුළුවන් v සමානයි t බෙදීම m වල වර්ගමූලය. t කියන්නේ ආතතිය, m කියන්නේ රේඛීය ඝනත්වය. ඊපස්සේ මේ දෙකම එකතු කරලා අපිට t බෙදීම m වල වර්ගමූලය සමානයි FR 2L කියලා ගන්න පුළුවන්. ආතතියනේ T බෙදීම L කියන්නේ. ආතතිය තමයි T බෙදීම L කියන්නේ. එතකොට මෙතන L තියෙන මේ උඩ වස්තුවේ මෙන්න මෙතන L තියෙන බරෙන් තමයි ආතතිය තියෙන්නේ. ඉතින් ආතතිය m ට සමානයි. ඒක මෙතන ආදේශ ගන්න පුළුවන්. ආදේශ කරලා මේක උක්ත කරන්න ඕනි. අනේ ඒක පස්සේ ඊළඟ පාර්ට් එක යනවා. හරි. ආදේශ කළා මේ වගේ මොකක් හරි දෙයක් මෙන්න මෙතන තිබුණා උත්තරේ. ලකුණු හම්බෙන්නේ. C පරාර්ථ විචල්‍යයේ මිනුමක පරස්පර නොවන ආකාරයට B කොටසේ සමීකරණ ප්‍රස්තාරයක් ඇඳීමට සකස් කරන්න. ඒ කියන්නේ පරාර්ථ විචල්‍ය පරස්පරයක් වෙන්නේ නැති වෙන්න මේ සමීකරණය වෙනස් කරන්න කියලා කියනවා. හරිද? අනිවාර්යයෙන්ම මෙතන පරාර්ථ විචල්‍ය මොකද්ද? අපි මේක දැනගෙන ඉන්න ඕනේ. මෙතන අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් මේ සමීකරණය බලන්න ඕනේ මේ සමීකරණය ආවේ. මේ සමීකරණය ආවා. හරිද? ඔය සමීකරණ ගන්න සිස්ටම ගොඩක් කරන ප්‍රස්තාරයක් හදන්න මේක වෙනස් කරනවා. ස්වාර්ථ විචලය පරාර්ථ විචලය තෝරගන්න. මෙතන ස්වාර්ථ විචලය පරාර්ථ විචලය කවුද?
අර එල්ලෙන භාරය තමයි අපිට ස්වායත්ත චල ඉදිරි ගන්න වෙන්නේ. ඒකට අනුව දිග වෙනස් වෙනවා. අනුව දිග වෙනස් වෙනවා. දිග වෙනස් කරා කියලා අර පැත්තෙන් එල්ලෙන බර වෙනස් කරන්න අපිට පුළුවන්ද? එහෙම දෙයක් කරන්න බෑ. අපිට පුළුවන් එකම දේ බර වෙනස් කරලා දිග වෙනස් කරන්න. එතකොට බර කියන එක අපේ ස්වායත්ත චලෙන්න ඕනි. දිග කියන එක පරායත්ත චලෙන්න ඕනි. තවත් ඒගොල්ලෝ කියනවා දිග කියන එක පරායත්ත චලය පරස්පරයක් වෙන්න බෑ කියලා. ඉතින් එල් උක්ත කරන්න ඕනේ. ඔතන තවත් අති විශේෂ පොයින්ට් එකක් තමයි සමහර අය වැරදලා තිබ්බා. ඔය වර්ගමූල සහිත ප්‍රකාශන තියෙනකොට වර්ගමූලත් එක්ක ප්‍රස්ථාර අදින්නේ නැහැ අපි. හරිද? වර්ගමූලත් එක්ක ප්‍රස්ථාර අදින්නේ නැහැ. අනිවාර්යයෙන්ම වර්ග කරලා තියන්න ඕනේ. අනිවාර්යෙන් වර්ග කරලා අදින්න ඕනේ. එහෙම අදින්නේ වර්ග කළ ප්‍රස්ථාරයක් අදින්න අපිට ලේසි වඩාත් නිර්වද්‍යයි. වර්ගමූල ගන්නවට වඩා. හරිද? ඒක තමයි හරි ක්‍රමය. මොකද වඩාත් නිර්වද්‍යයෙන් ගන්න පුළුවන්. අපිට වර්ග කරන්න පුළුවන් දෙයක් ලේසියෙන්ම. හැබැයි වර්ගමූල ගන්න එක කරදරයි. වර්ගමූල ගන්න එක කරදරයි. වර්ග ගන්න එක ලේසි. දෙපාරක් ගුණ ගන්න තියෙන්නේ. ඒ වගේ ඒව හින්දා නිරවද්‍යතාව වැඩි කරගන්නත් එක්කම අපි වර්ග වලින් තව ප්‍රස්ථාර අදින්න. එතකොට මේ වගේ y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් එනවා. හරිද? තව දැන් මේක y සමාන mx වෙන්නේ අපි x අක්ෂයටයි y අක්ෂයටයි කෙලින්ම ගන්නේ එකියට f වල වර්ගයයි l වල වර්ගයයි. හරිද? නැතුව f l දෙක නෙමෙයි. හොඳට ඒක බලන්න. හරිද? y කියන්නේ l වර්ගය x කියන්නේ එකියට f වල වර්ගය. මේ සම්පූර්ණ පදේ තමයි y කියන්නේ. මේ සම්පූර්ණ පදේ තමයි x කියන්නේ. නැතුව l කියන එක නෙමෙයි. එහෙම આવොත් ඒ වර්ග ප්‍රස්ථාරයෙන් y සමාන mx වෙන්නේ බෑනේ. වර්ගයක් තිබ්බ පමණින්ම ප්‍රස්ථාරය දෙවෙන්න ඕනේ නැහැ. අපිට වර්ගය කියන එක එකක් විතර හිතන්න පුළුවන්. සම්පූර්ණ එක යුනිට් එකක් විදිහට. එතකොට ඉලක්කමක් නෙන්නේ අපිට. වර්ග කරාට පස්සේ ඉලක්කම. අන්න ඒකට ඇඳොත් y සමාන mx විදිහට ගන්න පුළුවන්. ඊළඟ එක D. පාඩම් ගැනීම ආරම්භයෙන් පෙර ඔබ එක්තරා පරීක්ෂණ සිදු කළ යුතු ඇත. මෙම පරීක්ෂාව කුමක්ද? ඔය දොනිමාන වගේ දේවල් වලදී අපිට සලසුළු කට්ටලේ දීලා තියෙනවනේ. සලසුළු කට්ටලේ හැම කෙනාටම පාඩම් ගන්න පුළුවන් වුණොත් අපිට වඩාත් ඒක වද්දේ පරීක්ෂණය කරන්න පුළුවන්. වැඩි පාඩම් ගන්නකට. ඒක අපි මුලින්ම බලන්න ඕනි. මේක තියෙනවා ප්‍රැක්ටිකල් එක ආරම්භ කරන්න මොකෙන්දයි පාඩම් ගන්න ආරම්භ කරන්නේ මොකෙන්ද කියලා. ඒ කියන්නේ මුලින්ම ප්‍රැක්ටිකල් එක ආරම්භ කරන්න චෙක් කරන්න ඕනේ. අපිට තියෙන හැම මේ සලසුලකටම පාඨාංකයක් දිගක් ගන්න පුළුවන්ද කියලා. හරිද? ඒකට අපි මුලින්ම බලන්න ඕනි මොන සලසුලකටද මේක චෙක් කරන්න. දැන් සලසුලක දිග අඩු වෙන්න අපි දන්නවා මේ නාගදි කතා කරා සලසුලක දිග අඩු වෙන්න මොකක්ද වෙන්නේ? සංඛ්‍යාතය අඩු වෙනවා. සලසුලක දිග වැඩි වෙන්න සංඛ්‍යාතය අඩු වෙනවා. හරි. දිග අඩු නම් සංඛ්‍යාතය වැඩි. සලසුලේ දිග ගැන කියන්නේ සලසුලේ කොටයි නම් සලසුල කොටයි නම් සංඛ්‍යාතය වැඩි. සලසුල දිග යන සංඛ්‍යාතය අඩු. එතකොට ඒත් එක්ක අනිත් පැත්තට කම්බිය ගැන හිතුවා. කම්බිය ගැන හිතුවා ඔයගොල්ලෝ පැට්‍රල් එක ගහම ඔයගොල්ලන්ට ඒක තේරෙනවා. සංඛ්‍යාතය වැඩි නම් ඉතින් කම්බිය ගුණත් සංඛ්‍යාතය වැඩි වෙන්නේ මොකද? දිග අඩු වෙනකොට. එතකොට සංඛ්‍යාතය අඩු වෙන්න තමයි අනුනාද දිගත් අඩු වෙන්නේ. සංඛ්‍යාතය වැඩි වෙන්න. සංඛ්‍යාතය වැඩි වෙන්න. බලන්න දැන් පැටලෙයි. සලසුලේ දිග තියෙනවනේ. සලසුලේ දිග අඩු නම් يعني බාහුව දෙක කොටයි නම් සංඛ්‍යාතය වැඩි. සංඛ්‍යාතය වැඩි කියන්නේ සාමාන්‍යයෙන් හැමතිස්සෙම කොට තැන් වල තමයි සංඛ්‍යාතය වැඩි. එතකොට මෙතන ධ්වනිමාන කම්බියක් තියෙනවනේ. ධ්වනිමාන කම්බිය. උපරම ධ්වනිමාන කම්බිය මෙන්න මේට හේතු අපිට එක එක තැන් වල එන්න පුළුවන්. හේතු එක තැන් වල එන්න පුළුවන්. ඒ තැන නම් දිග කියලා ගන්න. මෙතනට આવොත් මේ දිග. මෙතනට આવොත් මේ දිග. එහෙමනේ ගන්න. එතකොට අපි සංඛ්‍යාතයේ වැඩි සලසුලක් ගත්තාම අපිට හම්බෙන්නේ අඩු දිගක්. සංඛ්‍යාතයේ වැඩි එකට හම්බෙන්නේ අඩු අනුනාද දිගක්. එතකොට සංඛ්‍යාතයේ ටික අඩු වෙනකොට තමයි අනුනාද දිග වැඩි වෙන්නේ. එතකොට අපි තියෙනවා දැන් සංඛ්‍යාතයේ අඩුම සලසුලක්. සංඛ්‍යාතයේ අඩුම සලසුලට මේ දිග තුල මේ සම්පූර්ණ දිග තුල පාඨාංකයක් ගන්න පුළුවන්ද බැයිද කියලා අපි චෙක් කරන්න ඕනේ. නැත්තම් ගන්න බැරි වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. හරිද? එතකොට අපි චෙක් කරන්න ඕනි සංඛ්‍යාතය අඩුම සලසුල අරන්. හරිද? සංඛ්‍යාතය අඩුම සලසුල නම් මොකද යාට තමයි වැඩිම දෙයක් හම්බෙන්නේ. ඒ දිගත් මේ මීටර් වත් නැහැ. මේ ධ්වනිමානෙන් ගන්න පුළුවන්ද? සාමාන්‍ය මීටර් එකකින් දිග තියෙන. ඒක ධ්වනිමානෙන් ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. දිග ගන්න පුළුවන්ද? හරිද? ඒක චෙක් කරන තමයි කතා කරන්නේ. මේ පරීක්ෂාව කියන්නේ ඒක.
මෙතන දාලා ඇති. D වල එක බාහුව දිගම හරිද? බාහුව දිගම සලසුල කියන සංඛ්‍යාතයේ වැඩිම සලසුල කියන එක. බාහුව දිගම සලසුල කියන ඒ කම්පණය කර ධනිමාන පෙට්ටිය මත අනුනාදනය කළ විට අනුරූප අනුනාද දිග ලැබෙන පරීක්ෂා කිරීම. මොකද ඒකට තමයි වැඩිම දිගක් හම්බෙන්නේ. වැඩිම දිගට තියෙනවා නම් අනිත් ඕන කෙනෙක්ට ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන්. හරි. එහෙම වුණේ නැත්නම් මොකද්ද කරන්න ඕනේ? එහෙම වුණ නැත්නම් අපි වැඩි සංඛ්‍යාතය අඩු එක නැත්නම් දිග වැඩිම එක දාලා බැලුවාම අපිට එන්නේ මෙතනට අවිලත් සම්තුලනය කරගන්න බෑ. හරි. මෙතනට අවිලත් අපිට අනුනාද දිගක් ගන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? මේක මෙන්න මේ ප්‍රමාණය තුල අනුනාද දිගක් නැහැ. හරි. අපි අනුනාද දිගක් හදාගන්න මොකද්ද කරන්නේ? හිතන්න ඔය කියන්නේ මෙයාගේද ඔයා සංඛ්‍යාතයේ වැඩිම අඩුම සලසුල සංඛ්‍යාතයේ අඩුම සලසුල ගත්තාම අනුනාද දිග මෙච්චරක් විතරක් එනවා කියලා. අපි දැන් මේ කන්න බෑ. හැබැයි තියරිටිකලි මේ මෙච්චරක් විතරක් එන්න ඕනි කියලා. හරි. එතකොට මේක මේ පැත්තට ගන්න නම් ඒක අඩු කරගන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට මෙන්න මේ එල්ලන භාරය ආරම්භයේදී එල්ල තිබ්බ භාරයගේ වෙනස් කරන්න පුළුවන්. හරිද? මොකද්ද කරන්න ඕනේ? බර වැඩි කරන්න ඕනද අඩු කරන්න ඕනද? ඒක මේ සමීකරණයෙන් බලන්න පුළුවන්. බලන්න. අපිට ඕනි අනුනාද දිග අඩු කරගන්න. අනුනාද දිග අඩු කරගන්න නම් මෙතන එමින්නේ ස්කන්ධය මොකද්ද ගන්න ඕනේ? ස්කන්ධය අඩු කරන්න ඕනේ. දෙන්නම උඩන ඉන්නේ. එළුයි එමුයි සොයක්ද? sorry. අනුලෝම සමානුපාතික. එළුයි එමුයි අනුලෝම සමානුපාතික. එතකොට මොකද්ද කරන්න පුළුවන්? ස්කන්ධය අඩු කරද්දී අපිට අනුනාද දිගත් අඩු කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට එල්ලු එම්බාරයාගේ අඩු කිරීමෙන් මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ E පාඩම් ගැනීම ආරම්භ යන්න. අපි මුලින්ම ප්‍රැක්ටිකල් එක කරන්නේ සංඛ්‍යාතයේ අඩුම සලසුලා ගැන එයාට දිගක් තියෙනවා කියලා බලන්න. එයාට දිගක් ආවේ නැත්නම් මොකද්ද කරන්නේ? අපි බර වෙනස් කරලා දිගක් කියන විදිහට හදන්න. ඊට පස්සේ අපි දන්නවා සංඛ්‍යාතයේ අඩුම කෙනාටත් ඒ කියන්නේ දිග වැඩිම අවස්ථාවටත් මේක ගන්න පුළුවන්. අනිත් හැම එකටම ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ප්‍රැක්ටිකල් එකේ පාඩම් ගන්න ආරම්භ කරන්නේ. ඉලක්කම් ගණනය කරලා දිග මයින්න ආරම්භ කරන්නේ ඒ අවස්ථාව. පාඩම් ගන්න එකනේ අපි ආරම්භ කරන්නේ සංඛ්‍යාතයේ වැඩිම සලසුල. ඇයි ඒ සංඛ්‍යාතයේ වැඩිම සලසුල තමයි අඩුම අනුනාද දිගක් හම්බෙන්නේ. අපි අඩුම අනුනාද දිගක් තියෙන ගන්නේ අපි අර මුලින්ම ගන්න සේතු අතර පරතරය අවම කරලා ටික ටික දික් කරන එකට. අර සේතු අතර පරතරය අවම කරලා ටික ටික දික් කරනකොට මුලින්ම හම්බෙන්නේ අපිට අන්න ඒ අනුනාද අවස්ථාව. ඒ කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම එකට. අඩුම දිගෙන් හම්බෙන්නේ එකනේ. ඒ හින්දා අපි මුලින්ම ගන්න සංඛ්‍යාතයේ වැඩිම කෙනා. හරිද? එතකොට අපි මෙහෙම ටික ටික දිග වැඩි කර කර බලනකොට ටික වැඩි කර කර බලනකොට මුලින්ම හම්බෙන්නේ සංඛ්‍යාතයේ වැඩිම කෙනාට අදාළ අනුනාද දිග. එතකොට අපි සංඛ්‍යාතයේ වැඩිම සලසුල වලින් තමයි ප්‍රැක්ටිකල් එක කරන්නේ පාඩම් ගන්න පටන් ගන්නෙ. හරි. තවත් වගේ වාසියක් තියෙනවා. එකක් එහෙම ගන්න හින්දා මූලිකය මගේ හැරෙන්නේ නැහැ. නැත්නම් අපිට ඔහේ එහෙම කර කර බලන්න වෙනවා මූලිකයනේ මොන අවස්ථාවේද කියලා. හරිද? අපි මෙහෙම ගන්නට මේක ලං කරන අදාළ තැනට ලං වෙනකොට මොකද වෙන්නේ? කඩදාසි ආරෝහ ටික විසිකිලා යනවා. ඒත් වේගයෙන් කම්පණය වෙනවා. එතකොට අපි ඔහොම අර සංඛ්‍යාතයේ වැඩිම සලසුලෙන් පටන් ගන්න ප්‍රැක්ටිකල් එක කරනවා. එකක් මූලිකය මගේ හැරෙන්නේ නැති හොයාගන්න පුළුවන්. අනිත් එක අනිවාර්යයෙන්ම දැන් හිතන්න සංඛ්‍යාතයේ වැඩිම සලසුලට පස්සේ ඊට වඩා සංඛ්‍යාතයේ අඩු සලසුලක්නේ. එයාගේ අනුනාද ඊට වඩා අනිවාර්යෙන් වැඩි. ඒතර ආයි මුල ඉඳලා අපිට ඕක හේතු ඇඩ් කරගෙන ඉන්න ඕනේ නැහැ. දැන් මේ කියන අත එකපාරට මෙතන තේරෙන්නේ නැහැ. එකපාරක් හරි ඉගෙන ගත්තා නම් මුල මතක් වෙයි මේක. හේතු එකපාරට හැමතිස්සෙම මුලට වගේ ඇඩ් කරගෙන ඉන්න ඕනේ නැහැ. අපිට දිගටම හේතු වල දිග වැඩි කරගෙන යන්න පුළුවන් ක්‍රමානුකූලව. ආයි පස්සලා දින්න දෙයක් නැහැ. තේරෙනවද? ඒ වගේ ලේසි වෙනවා ප්‍රැක්ටිකල් එක කරගන්න. ඊට පස්සේ sorry ඔබේ තෝරා ගැනීමට හේතුව දෙන්න. ඒකත් දාලා තියෙනවා. මම කිව්වා තව ඊවල දෙක. ඉතින් ඒ ටික ලියලා තියෙනවා මේකේ. ඔයගොල්ලෝ මේක විස්තර කරන්න පුළුවන් ඉන්නෝනේ. සංඛ්‍යාතයේ වැඩිම සලසුල ලැබෙන්නේ අඩුම අවමානවත් දිගයි. මෙහිදී යම සලසුලෙන් පරීක්ෂණය ආරම්භ වූ විට පිළිවෙලින් දිග වැඩි කරමින් ආයි අප්‍රතිවර්තය කියන්නේ ආපස්සට ගන්න ඕනේ නැහැ. පරිහරණය කළ හැකියි. ඉන් මෙම මූලික අනුනාද බව තහවුරු වේ. තහවුරු වෙන මූලික අනුනාදය. කියන්නේ මෙහෙම කතාවක් තියෙනවා. ඕකේ දැන් අනුනාද අවස්ථාව අපි දන්නවනේ. මෙහෙම ඒවා එනවා. ඊට පස්සේ අර මෙහෙම ඒවා එනවා. මෙහෙම ඒවා ඉන්න පුළුවන්. ඒ පස්සේ ආවොත් මේක වරදි. අපි මේ ප්‍රැක්ටිකල් එකේ සමීකරණ ගොඩනගන්නේ මෙන්න මේ පළවෙනි අනුනාද හැඩයට. හරිද? මූලිකයේ හැඩයට. ඒ හින්දා ඒක එන්න ඕනි හැමතිස්සෙම.
ඒක එන එක තහවුරු කරගන්න අපිට මේක වැදගත් වෙනවා. එතකොට ඒක හරි ඒවට ලියන්න හුරු වෙන්න මේ හැමදාම ආන ප්‍රශ්න මේ ප්‍රශ්න හැමදාම ආනවා පාස් වෙස් ටික හරි ලිව්වොත් නම් මේවට ලකුණු අනිවාර්යයෙන්ම 15ක් විතර ගන්න පුළුවන් 20න්. හරි. ඊට පස්සේ F ඔබට ධ්වනිමාන කම්බියේ ඝනත්වය සපයා ඇත. MC සඳහා අවශ්‍ය වෙනුම් ඒ ලබා ගන්න උපකරණ සමග දක්වන්න. හරිද? M කියන්නේ මොකද්ද? රේඛීය ඝනත්වය. රේඛීය ඝනත්වය. එතකොට කම්බියක් තියෙනවා. කම්බිය තියෙන මෙහෙම. එයාට දිගක් තියෙනවා. හරස් කඩක් තියෙනවා. රේඛීය ඝනත්වය කියන්නේ මොකද්ද? මීටරයක ස්කන්ධය. එක මීටරයක ස්කන්ධය. හරි. එතකොට ඒක හොයන්න මොකක්ද ඕනේ? මිනුම. sorry. මෙතන අහන්නේ කම්බියේ ඝනත්වය. ඔබට ධ්වනිමාන කම්බියේ ඝනත්වය සපයා ඇත. MC සඳහා. ඊයේ මෙහෙම කතාවක්. මතකද මේ එදා ඔප්පු කරා ඊයේ. හරිද? අපිට අර රේඛීය ඝනත්වය කියන එක ලියන්න පුළුවන්. A රෝ කියලා සමීකරණයක් ගන්න පුළුවන්. ඒක ඊයේ ඔප්පු කරා මම දැන් කරන්නේ නැහැ. A රෝ කියන සමීකරණය ගන්න. එතකොට රේඛීය ඝනත්වය හොයන්න අපිට හරස්කඩ වර්ගඵලය හොයාගන්න ෂේප්. හරි හරස්කඩ වර්ගඵලය හොයාගන්න. ගන්න ඕනේ මෙනුමෙදී හරස්කඩ වර්ගඵලය. උපකරණය මොකද්ද? මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. කම්බියක හරස්කඩ වර්ගඵලෙමයින් අපි ගන්නේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. දැන් දෙක තුනකින් ලම්බකව බලලා මධ්‍යයන්යක් ගන්න ඕනේ. වර්නි කැලිපරයක් ගන්න නැහැ. මොකද වර්නි කැලිපරේ තියෙන අර හණුවින්ද හණු ඒවා අයිය වැඩි හින්දා හાર્ඩ්නස් එක වැඩි හින්දා කම්බිය තැලෙන්න පුළුවන්. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මම නිකන් මතක් කරන්නේ. ඒකේ තියෙනවා මෙකැනිසම් එක ටික ටික සද්ද කරන මෙකැනිසම් එක අනවශ්‍ය විදිහට මේ කම්බිය තෙරපන්නේ නැහැ. ඒෙන්ද ඒ වගේ තමයි අපි අනිවාර්යයෙන්ම මේ වගේ තැනක යොදා ගන්න. G ප්‍රස්ථාරය වශයෙන් G වෘත්ත තුන සොයා ගන්න ආකාරය විස්තර කරනවා. හරිද? ප්‍රස්ථාරය බලන්න සමීකරණය මොකක්ද දෙන්නේ අපිට බලමු සමීකරණය. සමීකරණය මේක. හරිද? සමීකරණය මේක. සමීකරණයේ අනුක්‍රමණය මේක. mg බෙදීම 4යි m. හරිද? එතකොට ඉතින් අපි අනුක්‍රමණය හෙව්වනම් mg බෙදීම 4යි m ට ආදේශ කරලා සුළු කරලා උත්තරය ගන්න පුළුවන්. m කියන්නේ එල්ලලා තියෙන ස්කන්ධය. එල්ලපු ස්කන්ධය අපි දන්නවා. ඒක අවස්ථාවදී ගන්න පුළුවන් අපිට. රේඛීය ඝනත්වයක් දැන් මේ කතාවෙන් අපි හෙව්වා. ඒක මනලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ 4 කෙනෙක් කොහොමද දන්නවා g හොයන්න පුළුවන්. F D D මේ දාතේ D අනුක්‍රමණයෙන් මෙන්න මේ විදිහට උක්ත කරලා අනිවාර්යෙන් තියන්න ඕනේ. ඔයගොල්ලෝ වරද්දන එක තැනක් තමයි මේක. හොයන්නේ කොහොමද කියලා අහුවාම අනුක්‍රමණයෙන් කියලා උත්තරය ලියලා හරියන්නේ නැහැ. මේකත් ලියලා අනිවාර්යෙන් මෙහෙම සමීකරණයක් විදිහට ලියලා ඕගොල්ලන්ගෙන් අහන එක මෙහෙම උත්තර කරලා පෙන්නන්න ඕනි. එහෙම හරියන්නේ නැත්නම් එහෙම ලිව්වේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. හොයන්න ඕනේ උත්තර කරලා පෙන්නන්නත් ඕනේ. ඊට පස්සේ H එක මෙම පරීක්ෂණයේ සිදුවිය හැකි ඒකාංග දෝෂයන් සහ එක් අහමු දෝෂයන් ලියාගත්තා. හරි. ඒකාංග දෝෂ මොනවාද? බලමු මාකින් තියෙන මොනවද කියලා. ඒකාංග දිනවා අහමු කියලා. ඒකාංග දෝෂ විනෝම උපකරණ නැති මූලාංග දෝෂය හා නිවැරදි පාඨාංග උපකරණ ලකුණු කර වැරදි පාඨාංග ලකුණු කර තිබෙනවා. අහමු දෝෂ අනුනාදික ලබා ගැනීම දෝෂ මූලිකයන් අනුවාද වීමේ දෝෂ. මූලිකයන් අනුවාද නොවීම. හරි. බලන්න ඒකාංග දෝෂය අහමු දෝෂය කියන්නේ මොනවද? ඒකාංග දෝෂ කියන්නේ සාමාන්‍ය උපකරණය හදනකොටම වෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් අර අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. හරිද? ඒක ගණනයකින් අපිට හදන්න පුළුවන්. දැන් මේකේ තියෙන මූලාංග දෝෂය. මූලාංග දෝෂය. මූලාංග දෝෂය කියන එක අපිට ගණනයක් කරලා ඉවත් කරන්න පුළුවන්. එහෙම ගානට අර වැරද්දක් තිබ්බට ඒක හදලා අයින් කරන්න පුළුවන්. පාඨාංගයේ වැරදිට මාක් කරලා තිබ්බනම් ඒක වැරදි උපකරණයක් අපිට ඒක රීප්ලේස් කරන්න පුළුවන්. හරිද? හැබැයි අර ඒ වගේ ඒකට පිළියමක් දෙන්න බැරි දෝෂවලට අපි කියනවා අහමු දෝෂ කියලා. ඒ කියන්නේ කවදාවත් ඒක 100% නිවැරදි කරන්න බෑ. අහමු දෝෂ කියන 100% නිවැරදි කරන්න බෑ. ඒ කියන්නේ මිනිහෙක් බලන දෙන්නෙක් බලනකොට පේන්නේ දෙවිදියකට. හරිද? දෙන්නෙක් මේ මට්ටම කියලා ගන්නද තව කෙනෙක් හිතන වෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. හරිද? ඒ වගේ අර මිනිස්සුන්ගේ තියෙන දෝෂයි ඒ මේව කතාවත් එක්ක නේ අහමු දෝෂ. අපිට ඒ වගේ අවස්ථා ගන්න පුළුවන් එකම දේ අහමු දෝෂ වල බලපෑම අවම කරගන්න. මම කතා කරලා දෙනවා ප්‍රස්තාර අඳින සීන් එකට. ප්‍රස්තාර අඳින එක හේතුවක් තමයි අහමු දෝෂ වල බලපෑම අවම කරගන්න. හරිද? එතකොට ඒ වගේ අහමු දෝෂ අවම කරගන්න ප්‍රස්තාර අඳිනවා. මෙතන නිකන් අහලා තියෙන දෝෂ ටික මොනවද විතරයි. අහමු දෝෂ කියන්නේ මිනිස්සුන්ගෙන් වෙනකොට වෙන දෝෂ. ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙන් වෙන දෝෂ බලනකොට. ඒ අනුනාදික ලබා ගැනීමේ දෝෂ කියන්නේ ඒක කරන්නේ මිනිහෙක් නේ වරවලි.
ඔයා කරන්නේ. ඔයා හරියට ගන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ වෙලා නැදිට ගන්න. ඒ වගේ වෙන්න පුළුවන්. මූලිකය නොනද නොවීම. එක්කෙනෙක් ඇවිල්ලා එක පැත්ත වම් පැත්තෙන් හිමියට දික් කරගෙන ඇවිල්ලා මූලිකය හොයාගත්ත වෙන්න පුළුවන්. තව කෙනෙක් ඇවිල්ලා ඔහේ 21 වගේ හිමිය කරලා මූලිකය නෙමෙයි පළවෙනි උපරිතාන හැරි දෙවෙනි උපරිතාන හැරි හොයාගෙන තියෙන්න පුළුවන්. අපිට පේන්නේ නැහැ නේද කවුරුත් කෑ ගහලා කියන්නේ. කම්බිය කෑ ගහලා කියන්නේ නැහැ නේ ඔය මූලිකය නෙමෙයි කියලා. ඒතකොට අර කඩදාසිය ආරෝග්‍ය විසිකලා යන්න පුළුවන් ඒ අවස්ථාවෙත්. එහෙම වුණොත් මේක වලදිනවා. ඊට පස්සේ දැන් දෙයක් කියලා අපි යන් තුන්වෙනි ගානට. ගන්න බලන්න. යම්කිසි ද්‍රව්‍යයක වර්තනාංකයේ සෙවීම සඳහා පරීක්ෂණයක් ප්‍රකාශනය. අපි ප්‍රකාශනය සත්‍යයම දුෂ්‍යයම භාවිත කරගෙන ගොඩනගන්න. දන්නවා මොකද? සමීකරණය මුලින්ම කියන්න වර්තනාංකය සමානයි සත්‍යයමට බෙදීම දුෂ්‍ය ගැඹුර. මේ සමීකරණය ඔප්පු කරන හැටි හරිද? අපි ඔප්පු කරන හැටි ආලෝකයේ තියෙද ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න. උත්තර බලන්න. උත්තර මම කතා කරනවා. මේ රූපය අරගෙන මාකි එකේ තියෙන එකේ මම කතා කරගෙන යන්න. මෙතන බලන්න. මේ තියෙන්නේ ද්‍රව ස්තරයක්. මේ තියෙන ද්‍රව ස්තරයක්. මේ තියෙන පතල වස්තුවක් තියෙනවා. මේකෙන් ආලෝකය මෙහෙම වෙනවා. මෙතනට එනවා. මෙතන විවර්තනය වෙනවා. වාතනය නම් මෙහෙම යනවා. ඊට පස්සේ මෙන්න මෙතන වර්තනලට ස්නෙල් නියමය දාන්නේ. වර්තනයක් ගන්නවා වර්තන කෝණයක් තියෙනවා පතන කෝණයක් තියෙනවා. හරිද? මෙතන අපි මේ කෝණය R කියලා හිතලා සාමාන්‍යයෙන් වර්තන කෝණය පතන කෝණයට IR දාන එක මාරුවලට ප්‍රශ්නයක් නැහැ. මේ ඒක අර ආලෝකයේ ප්‍රත්‍යවතතාවෙන්ද අවුලක් නැහැ කියලා අපි කියනවා කොහෙද. ආලෝකයේ හිඳලා මෙහෙට ගියත් එකයි මෙහෙඳලා එහෙට ආවත් එකයි කොහෙට ගියත් එකයි. මෙතන I කියලා ගන්නවා. මේක ගන්න දෙන්නේ මෙතන I මෙතන R. හරි. වර්තනයේ වර්තන ප්‍රශ්නයේ ස්නෙල් නියමයේ n1 sin x සමාන n2 sin r. ඉතා කුඩා බැවි. ඕන ඉතා කුඩා බැවි බලන්න. ඕන ඉතා කුඩා බැවින් අපි මෙතන ඔප්පුවේ ඉමෙදිම ගන්නවා මෙන්න මේ උපකල්පනය. sin θ tan θ ට ආසන්න සමානයි. ඊට පස්සේ n1 tan i සමානයි n2 tan r. n2 කියන්නේ එළියේ තියෙන වාතය හින්දා එළියේ තියෙන වාතයෙන් මෙතන එකක් කියනවා. ඊට පස්සේ ද්‍රව මාධ්‍ය වර්තනාංගය තමයි n කියන්නේ. tan i tan r දෙක අපිට මෙහෙම ගන්න පුළුවන් බලන්න. මෙන්න මේ ත්‍රිකෝණ වල. මෙන්න මේ ත්‍රිකෝණයෙන් මෙතන r හින්දා අපිට මෙන්න මේ ටික r කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතන ඒක පේන්නේ මම වෙනම එකක් ගන්න. වෙනම රූපයක් අඳින්න. දැන් බලන්න මේ රූපය බලන්න. ඒත් මේකේ මම ගන්නවා ආලෝකයෙන් මෙහෙට මෙහෙට යන්නේ කියලා. තියෙනවා විලම්භය. හතර කෝණය. හරිද? මේක තිබ්බෙදනේ මම පොන්නම් ගන්නවා. මෙතන R. මෙතන R. හතර කෝණය යන්නේ. ඔය දෙක තියෙනවා. එතකොට බලන්න මෙතන මේ ස්නෙල් නියමය දැම්මට පස්සේ අර n1 sin y සමානයි n2 sin r වෙනවා. ඊට පස්සේ ඔක මෙතන ඉන්න විතර එකතු කරලා මෙතන tan ගන්න පුළුවන් කියලා දැන් කතා කරා. tan y සමානයි එක වතාවක් tan ගන්න වෙන පිට මෙහෙම කරන්න. මෙතන I මෙතන I හින්දා මෙන්න මේ ටික රීසෙට් කරේ කොහොමද මෙතනත් අපිට I කියලා ගන්න. ඊට පස්සේ මෙන්න මෙතනයි අර අකුරේ කෝණ වලින් හරි නන්න මතක නෑ පොළවේ කාලේදී මෙතන R කියලා ගන්න. එතකොට එන්නයට දාලා මේ ඍජු කෝණ ත්‍රිකෝණයි මේ ඍජු කෝණ ත්‍රිකෝණය අරගෙන අපිට tan ගන්න වෙනවා. එතකොට අපි මේ දිග h කියලා වක්‍රයක් ගමු. මේ දිග මොකද්ද? මේ දිග මොකද්ද? මේ පේන්නේ වගේ මොකද්ද? මෙතන තමයි අතර වස්තුව තියෙන්නේ. අපි දන්නවා වතුර තියෙන වස්තුව දිහා බැලුවම පේන්නේ ඉස්සිලා හෝ ඇතුළට ගිහිලා. ඉස්සිලා තමයි ගොඩක් වෙලාවට පේන්නේ. හරි ඒක නේ කියන දෘශ්‍ය ස්ථාපනයක් කරනවා. පේන්නේ අපිට වෙන කැමරේ. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතනට අපි කියනවා සත්‍ය ගැඹුර. අපිට පේන්නේ හැබැයි දැන් වස්තුව මෙතන තියෙන වගේ ප්‍රතිබිම්බයක්. මේකට අපි කියනවා දෘශ්‍ය ගැඹුර කියලා. හරි එතකොට බලන්න. යා දෘශ්‍ය ගැඹුරට සත්‍ය ගැඹුරට යගෙන දාලා සත්‍යයකට කැපිටල් H කියලා ගන්න තියෙන්නේ.
දෘශ්‍යම සිම්පල් h කියලා ගන්නවා. හරිද? එතන බලන්න තියෙන්නේ tan i හොයන්න පුළුවන් අපිට h බෙදීම මෙතන එකයි ගන්න. මෙතන t කියලා ගන්නවා. t බෙදීම h වලින් ගන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ r එක අපිට ගන්න පුළුවන් tan r එක t බෙදීම සිම්පල් h. ඒ දේ සුළු කරගන්න තියෙන්නේ අපිට මෙන්න මේ ප්‍රකාශනය කරලා. එතකොට මේ විදිහට ඒක තියෙන්නේ පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. ඒක පාඩමේ උගන්වන්නේ. මෙතන සම්පූර්ණ අදහස දුන්නේ මම පොඩ්ඩක් මතක් කරලා දුන්නා. ඒ විදිහට සමීකරණ පුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ B වෙනවා ශිෂ්‍යයෙකු ඔබ හිත සාධනය කළ ප්‍රකාශනය භාවිතා කර වීදුරු බඳුන සාද ඇති ද්‍රව්‍ය වර්තනාංගය හා ද්‍රවයක වර්තනාංගය වීදුරු බඳුනේ වර්තනාංගය ගන්න තනවා පස්සේ ද්‍රවයක වර්තනාංගයත් හොයන්න වෙනවා. ඒ සඳහා ඔහු ගණකම් පදවල සහිත වීදුරු බඳුන භාවිතා කරලා මේ තියෙන වීදුරු බඳුනක් එයාගත්තලු. ඊට පස්සේ අහනවා බඳුන සාද ඇති ද්‍රව්‍ය වර්තනාංගයේ සෙවීම සඳහා චලන විශ්ය භාවිතා කර ගැනීම පාඨාංග තුනක් ලබා ගත යුතුයි. මේ පාඨාංග තුන ලබා ගන්න ආකාරය ගැටීම් පැහැදිලි කරනවා. මේක තමයි අපිට ආලෝකයෙන් හම්බ වෙන මුලින් ප්‍රැක්ටිකල් එක. හරි. වීදුරු කුට්ටියක වර්තනාංගය හොයන එක. වීදුරු කුට්ටියක් තියලා අපි ඒක මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. ඒකේ කරන්නේ වීදුරු කුට්ටියක් අරගෙන මේකේ වර්තනාංගය හොයන්න මුලින්ම අපි කරන්නේ මෙහෙම චලන විශ්ය බිම කතරයක් ගහලා කඩදාසි කතරයක් ගහලා ඒක ફોකස් කරනවා. ඒක ફોකස් කරලා x1 කියන පාඨාංගය ගන්නවා. ඊට පස්සේ වෙන චලන විශ්ය කරනවා. ඊට පස්සේ ඒ කතරේ තියෙද්දිම ඊට උඩින් වීදුරු කුට්ටිය තියෙනවා. වීදුරු කුට්ටිය තිබ්බම මොකක්ද වෙන්නේ? වීදුරු කුට්ටිය හරහා පෙනෙන ප්‍රතිබිම්බය අපිට පේන්නේ මේ වගේ ඉස්සිලා. එතකොට චලන විශ්ය ඊළඟ පාර නාභිගත කරනකොට පොඩ්ඩක් ඉස්සෙනවා. මෙතන පේන්නේ චලන විශ්ය වෙන්නේ අපිට පේන්නේ දෙමයි ඉස්සිච්ච ප්‍රතිබිම්බය වෙන්නේ x2 කියලා පාඨාංගය. ඊට පස්සේ අපි කොහොමද වීදුරු කුට්ටිය උඩට ලයිකෝපෝඩියම් පොඩ්ඩක් හරි දාලා ආයි පාඨාංගය තමයි මම මතක් කරලා දීමක් කරන්නේ x3 කියන්නේ. එතකොට අපිට මේ ලෙවල් එකේ පාඨාංගයක් එනවා මේ ලෙවල් එකේ පාඨාංගයක් එනවා මෙන්න මේ උඩම ලෙවල් එකේ පාඨාංගයක්. බලන්න එතකොට අර සමීකරණයට දාන්න තමයි උතලින් යන්නේ. මෙන්න මේ ගැප් එක තමයි සත්‍ය නමර කියන්නේ. ඒ වස්තුව මෙතන තිබ්බේ x කියන කොලේ ගහපු වස්තුව තමයි බලන්නේ. ඒතර වස්තුව මෙතන තිබ්බේ මේ ගැප් එක තමයි එන්නේ සත්‍ය ගැප. මෙන්න මේ ගැප් එක තමයි එන්නේ දෘශ්‍ය ගැප. මේ ටික දෘශ්‍ය ගැප මේ ටික සත්‍ය ගැප. එතකොට අපිට අර සමීකරණ උතලින් ආදේශ ගන්න පුළුවන්. වර්තනාංග කියන සත්‍ය ගැඹුරු විදිහම දෘශ්‍ය ගැඹුරුනේ. සත්‍ය ගැඹුරු ගන්න පුළුවන් මෙන්න මේ පරතරය. මේ පරතරය ගන්න චලන විශ්ය කියන පාඨාංගනේ. හරිද? චලන විශ්ය පාඨාංගය. ඒක පාඨාංග දෙක අඩු කරලා තමයි පරතරය ගන්නේ. x3 ඍණ x1. මෙතන පාඨාංගෙන් අඩියේ පාඨාංගය අඩු කරාම ඒ පරතරය ගන්න පුළුවන්. ඊට පස්සේ දෘශ්‍ය ගැඹුරු ගන්න x3 ඍණ x2 ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන පාඨාංගය x3 මෙතන පාඨාංගය x2 ඔය දෙක අඩු කරාම මෙන්න මේ පොඩි ගැප් එක ගන්න පුළුවන් දෘශ්‍ය. ඔය විදිහට තමයි සමීකරණ අපි සාමාන්‍ය ප්‍රැක්ටිකල් එක යනවා. ඉතින් මෙතනත් එහෙම වෙනසක් නැහැ. මෙතන මේ අමුතු බාඳුනක් තිබ්බට මුලින්ම මේ අඩියේ පාඨාංගය දීලා. ඊට පස්සේ මේ ඊට වඩා උඩ පාඨාංගය 9.6 කියන ඊට උඩින් ඒ කියන්නේ ප්‍රතිබිම්බයේ තියෙන පාඨාංගය. ඊට පස්සේ 10.7යි කියන්නේ උඩම පාඨාංගය. එතකොට මෙතන හදන්න තියෙන්නේ අර විදිහම තමයි මේකෙන් මේක අඩු කරලා ඒක බෙදන්න ඕනි මේකෙන් මේකෙන් මේක අඩු කරලා ඊට පස්සේ මේකෙන් මේක අඩු කරලා බෙදන්න ඕන 10.78 ඍණ 8.35 ඉතින් 8.35 ඊට පස්සේ ආයි බෙදන්න ඕනි 10.78 ඍණ 9.1යි හරි එතකොට ඕක බෙදලා නා කියනවා අපිට වර්තනාංක 1.5යි කියලා පොඩ්ඩක් මතක තියාගන්න මේ වීදුරු වගේ දෙක වර්තනාංක ඉන්නේ 1.5 වීදුරු වර්තනාංක ආසන්න වෙන්නේ 1.5යි. ඒකට ඉන්දර ඒ උත්තරේ මේ පැත්තට සාර්ථක අපිට උත්තරේ ගන්න පුළුවන් හරි උත්තරේ විදියට. ඊට පස්සේ 3 පසු ශිෂ්‍ය බඳුනේ යම් මට්ටමක ප්‍රතිත් පාරදර්ශක ද්‍රවයක් පුරවා එම ද්‍රාවණයේ වර්තනාංගයේ ස්වීඩ බලාපොරොත්තු වේ. සදා ශිෂ්‍යයට තවත් පාඨාංග දෙක ලබා ගත යුතුයි. එම පාඨාංග දෙක කුමක්ද සඳහන් කොට පාඨාංග දෙක ලබා ගැනීම සඳහා ලයිකෝපෝඩියම් කොට භාවිත කළ හැකි දන්නේ h සහිත පැහැදිලි කරන්න. ඔකේ මෙහෙම දෙයක්. දැන් සම්පූර්ණ කතාව බලන්න. කලින් මෙහෙම බඳුන තිබ්බා. අපි අදදී මේ රූපෙන් කතා කරන රූපෙන් තියෙනවා. කලින් අපි නිකම්ම බිමට ફોකස් කරා.
x1 කියලා පාඨාංකයක් ගත්තා. ඊට පස්සේ පදුන තිබ්බට වීදුරු පදුන තිබ්බට පස්සේ මේ වගේ උඩ තැනකට ප්‍රතිබිම්බ එනවා. ඒකේ පාඨාංකයක් ගත්තා. මේ මුල් කතාව. මෙතනින් තමයි මුල් කතාව ඉවරයි. හරිද? මෙතන ගම මේ පැත්තට කොහොම මුල් කතාව. ඊට පස්සේ අපි උඩට ලයිකෝපෝඩියම් කුඩු දාලා මෙන්න මෙතන පාඨාංකයක් ගත්තා. මෙන්න මෙතන පාඨාංකයක් ගත්තා. දැන් ඊට පස්සේ මොකක්ද කරලා තියෙන්නේ? ආයෙ වතුර පෙරෙන්න. හැමතිස්සම එකපාරක් හදපු ප්‍රතිබිම්බය තමයි ඊළඟට පේන්නේ. දැන් වතුර පෙරෙවුවහම මොකද්ද වෙන්නේ? ප්‍රතිබිම්බය තිබ්බේ තාම මෙතනනේ. ප්‍රතිබිම්බය තිබ්බේ මෙතන. දැන් ප්‍රතිබිම්බය තාම තියෙන්නේ එතනමයි. මේ උඩ මට්ටමේ ප්‍රතිබිම්බය තියෙන්නේ. ප්‍රතිබිම්බය තියෙන්නේ මෙන්න මේ මට්ටමේ තිබ්බේ. වීදුරු හින්දා ප්‍රතිබිම්බය. ඊළඟට මොකද්ද වෙන්නේ? වතුර දැම්මම මේ වීදුරු හින්දා ප්‍රතිබිම්බය මොකද්ද වෙන්නේ? ආයි තව උඩකට යනවා. උඩට ඉස්සෙනවා. තවත් දෘශ්‍ය ස්ථාපනයට ලක් වෙනවා. ඒ අවස්ථාවේ ප්‍රතිබිම්බය තියෙන්නේ මෙතන. එතකොට ප්‍රතිබිම්බ දුර මෙන්න මේ වගේ. දැන් ඔය අවස්ථාවට ආයෙත් සමීකරණ දාන්න ඕනේ. හරිද? ඒක තමයි කතාව යන්නේ. බලන්න. මෙතන ලේසියෙන් අපිට කරන්න පුළුවන් අපි මෙන්න මේ මට්ටම. මේ මට්ටමේ අගේ අපි හොයාගෙන තිබ්බේ 10.7ට. හරිද? මෙතන මේ දෙන්නේ ඒකනේ. 10.7ට කියන්නේ 10.7ට කියන්නේ මෙන්න මේ බඳුනේ උඩ මට්ටමේ තියෙන පාඨාංකය. මයික්‍රෝ මේක කලනිෂ පාඨාංකය. එතකොට අපිට මෙන්න මේ ලෙවල් එකේ පාඨාංග දාන්න. ඊට පස්සේ මේ වතුර ටික විතර දැන් සලගන්න තියෙන්නේ. වතුර ටිකට තමයි සත්‍ය කැමරා දෘශ්‍ය කැමරා ගන්න තියෙන්නේ. වතුර ටිකේ සත්‍ය කැමරා මේ කියන තියෙන සෙන්ටිමීටර් දෙකම නෙමෙයි. මේ වතුර ටිකේ උඩ මට්ටම මෙතන. වතුර ටිකේ යට මට්ටම මෙතන. එතකොට මේ ටික තමයි සත්‍ය කැමරා වෙන්නේ. එතකොට වතුර ටිකේ සත්‍ය කැමරා කියන එක මෙතන දාලා තිනවා දෙවන කොටසේ සත්‍ය කැමරා කියන එක T2 කියන එක මොකක්ද වෙන්නේ? T2 කියන එක 2 සෙන්ටිමීටරම තමයි. ඒක වෙනසක් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ඊළඟ පාඨාංගය තමයි මේක අහලා තියෙන්නේ. වර්තනාංකය දීලා තියෙනවා පාඨාංගය තමයි අහන්නේ. බලන්න එක පාඨාංගයක් දීලා තියෙනවද? නෑ. ඔන්න. මේක දීලා තියෙන්නේ මෙතන 1.2යි කියලායි මෙතන 2 සෙන්ටිමීටර කියලා විතරයි. ඒක උගල බලන්න. මම මෙතන T2 කියන නම් කෙලින්ම සත්‍ය කැමරාව 2 සෙන්ටිමීටර. T1 කියන්නේ දෘශ්‍ය කැමරාව. දෘශ්‍ය කැමරාව කියන්නේ මෙන්න මේ වගේ තැනක තමයි මේ වගේ ලෙවල් එක තමයි මේ අපේ ප්‍රතිබිම්බය තියෙන. ප්‍රතිබිම්බය තියෙන මේ වගේ ලෙවල් එක. ප්‍රතිබිම්බය තියෙන මේ වගේ ලෙවල් එක. එතකොට මෙන්න මේ ටික තමයි දෘශ්‍ය කැමරාව වෙන්නේ. හරි. ඒක ඔය ටික හොයාගන්න ඕනේ මම ඒක අරන් තියෙනවා T1 කියලා. T1 හොයන්න නම් අර මෙන්න මේ ලෙවල් එක දැනගෙන ඉන්න ඕනේ. මේ ලෙවල් එක දැනගෙන ඉන්න ඕනේ. එතන උඩ. ඒක අපිට 12.7යි කියලා ගන්න පුළුවන්. කොහොමද 12.7ට මම ගත්තේ? අපි මෙතන 10.7යි කියලා දන්නව නම් මේ ටික 2යි කියලා දන්නව නම් මේ උඩ මට්ටම මොකද්ද? 12.7ට එකතු කරලා ගන්න. එතකොට මෙන්න මේ ලෙවල් එකේ අර ප්‍රතිබිම්බය තියෙන ලෙවල් එකේ පාඨාංක විතරයි අපි නොදන්නා පාඨාංකයකට තියෙන්නේ. එතකොට මට දෘශ්‍ය කැමරාව කියන එක ලියන්න පුළුවන්. මම මෙතන x5 කියලා ගත්තට ඒක ඕනේ නැහැ. එලිම අපිට 12.7ට කියලා ගන්න පුළුවන්. 12.7ට x4 කියන අදාළ පාඨාංගය දෙන්නාගේ අඩු කරාම ජනරු ගන්න පුළුවන්. එතකොට මම ඒක හිතන්න ආදේශ කරා වර්තනාංකයකට දීලා තිබ්බා සත්‍ය කැමරාත් දීලා තිබ්බා දෘශ්‍ය කැමරාවට සමීකරණයක් ගත්තා 12.7ට ඍණ x4 කියන හොයන්න පාඨාංගය x4 අපිට එනවා සුළු කරනවා 11.3 කියලා. අනිවාර්යෙන් මීට වඩා අඩු වගේක් එන්නත් ඕනේ. තේරෙනවද? 12.7ට වඩා අඩු වගේක් එන්නත් ඕනේ. ඔය විදිහට උත්තර ටික අපිට යන්න පුළුවන්. ඊට පස්සේ D තව අර උඩ එක අහලා තිබුණේ ලයිකෝපෝඩියම් කුඩු වෙන පුළුවන්ද කියලා. ලයිකෝපෝඩියම් කුඩු වෙන පුළුවන්ද කියලා අහලා තිබ්බනේ. ඒකත් ගන්න පුළුවන්. අපිට වතුර උඩ මට්ටමේ පාඨාංගයට ගන්න ඕනේ. මෙතන මා කීයේ තියෙන කාබන් තීන්ත දැම්මම වතුරට කාබන් තීන්ත පොඩ්ඩක් දැම්මම ඒක පාවෙනවනේ. පොඩි කාලේ දැකලාද? නිකන් උඩ පාවෙන කාබන් දැම්මම අන්න ඒ විදිහට ඒක දාලා කරන්න පුළුවන්. නැත්නම් අපිට ලයිකෝපෝඩියම් කුඩු භාවිත කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මොකද අර ගම්බිලිස් කුඩු අපි වතුරට දැම්මම පාවෙනවා වගේ ලයිකෝපෝඩියම් කුඩු ඉතාලම සෑහළුවකින් එයා පෘෂ්ටිකාතතින්ද වතුරට පාවෙන්න පුළුවන්. මෙම පරීක්ෂණයේදී වීදුරු කුට්ටියේ වර්තනාංගයේ සීම සඳහා අදාළ පාඨාංක රාශියක් ලබාගෙන ප්‍රස්තාරික ක්‍රමයෙන් මගින් වර්තනාංගයේ සීමකින් තොරව එකවර පාඨාංග මගින් වර්තනාංගයේ සීම ප්‍රමාණවත් තරම් නිරත යුතුය. මේ පරීක්ෂණ වීදුරු කුට්ටියේ වර්තනාංගයේ සීමට අදාළ පාඨාංග රාශියක් ලබාගෙන ප්‍රස්තාරක ක්‍රමයක් මගින් වර්තනාංගයේ සීමකින් තොරව ප්‍රස්තාරයක් අඳින් නැතුව පාඨාංග ගොඩක්
එකවර පාඨාංග මං කියන්නේ. කෙලිම පාඨාංග වලින් උත්තරයක් හොයන එක නිරවද්ද සහ ප්‍රමාණවත්ද කියලා අහන්න. ඒක තමයි ප්‍රමාණවත් අපිට ගන්න පුළුවන්. හරි. මෙතන අපිට ප්‍රස්තාවයක් අදින්න මේක හරියටම විකරණය කරගන්න අමාරුයි. දැන් මෙතන බඳුන විතරක් කියලා හිතන්නු. එතන බඳුන විතරයි තියෙන්නේ. බඳුනේ මොකක්ද වෙනස් කරන්න අපි? බඳුනේ අපිට දෙන්න. අත්ය මුල තියෙනවා. ඒක නෙති මොකද්ද? සත්‍ය මුල බෙදීම දෘශ්‍ය මුල සමානයි වර්තන. ඒක එක් සක්ෂයට හරි y අක්ෂයට ගන්න සත්‍ය මුල දෘශ්‍ය මුලයිනේ. දැන් ඔය මෙහෙම තියෙන වීදුරු කුට්ටියේ ඉතින් ඕක වෙනස් කරන්න බෑ නේද? සත්‍ය මුල කියන්නේ කොයිලවත් වෙනස් වෙන්නේ නැහැ. හින්දා ඒක අපිට කරන්න බෑ මේ අවස්ථාවේ. අපි සමහර වෙලාවට අපිට පුළුවන් නිකන් වීදුරු කුට්ටිය තියෙනවා නම් වීදුරු කුට්ටියේ පළල පැත්ත ධනකාභයක් හිතන්න මේකේ පැති තුනක් තියෙනවානේ පළල පැත්ත දිග පැත්ත උස පැත්ත අර ඒක මාර්ගයකට දාලා ගන්න පුළුවන් මැදයක් ගන්න. මෙතන එහෙම කරන්න දෙයක් නෑ. හින්දා ඒක ඉනවත් දෙනවා ප්‍රශ්නයක් නෑ. හරි ඊට පස්සේ අපි යන් හතරවෙනි ගාන. වායු පිළිබඳ එක් නියමයක සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ශිෂ්‍යක සැලසුම් කළ පරීක්ෂණාත්මක ඇටෝමික දල රූපයක් පහස දැක්වේ. තුනී වටාඩි ප්ලාස්ටික් තුළ සම්පූර්ණ පරිපූර්ණ තත්ත්වයට සමීප වායුවක් අඩංගුවේ. වායු පීඩනය මැනීමට වායු පීඩන මානය සම්බන්ධ කොට ඇත. පන්සන්දාහය දෙපාවෙන්ද නොමැත. පන්සන්දාහය දෙපාවෙ නෑ. යටි කක් කරන ටික නෑ ටික ඕනේ නෑ කියලා. ඒගොල්ලෝ තියනවා කියලා කියනවා ඒ ඕනේ නෑ දැල්ලා. හරි. එතකොට මොකද්ද මෙතන කරන්නේ? අතන මේ පැට්ටිකල් තාම පැට්ටිකල් දැන් මේක දිනවා තාම පොඩි පැට්ටිකල් එකක් තියෙනවා. මෙතන දිනවා මේ ප්ලාස්ටික් එකක් තියෙනවා. වටාඩි ප්ලාස්ටික් එකක් තියෙනවා. ඒක රත් වෙනවා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? වාතය. ඒකට එලියෙන් රත් කරනවා. ඒක උෂ්ණත්වයත් එක්ක මොකද සම්බන්ධයක් තියෙනවනේ. වාතයත් තියෙන වායු නියමයක් තමයි බලන්නේ. වායුව පිළිබඳ එක් නියමයක්. උෂ්ණත්වයයි වායුවත් එක්ක සම්බන්ධ නියම මොනවද තියෙන්නේ? චාල්ස් නියම ටිකනේ. උෂ්ණත්වයත් එක්ක සම්බන්ධ වායු නියම තියෙන චාල්ස් නියම. චාල්ස් නියම දෙකක් තියෙනවා. එකක් උෂ්ණත්වයත් එක්ක චාල්ස් නියම දෙක මොනවාද? එකක් උෂ්ණත්වයත් එක්ක පරිමාව වෙනස් වෙන්නේ කොහොමද කියන්නේ? අනිත් එක උෂ්ණත්වයත් එක්ක පීඩන වෙනස් වෙන්නේ කොහොමද කියන එක. දැන් බලන්න ඉතින් මෙතන වටාඩි ප්ලාස්ටික් වල තියෙන්නේ මේකේ ඇතුළේ තියෙන පරිමාව නියතයි. පරිමාව නියත නම් පරිමාව වෙනස් වෙන එකක් නෙමෙයි මෙතන වෙන්නේ. පරිමාව නියත කෙනෙක්ගේ උෂ්ණත්වය වැඩි කරනවා. මොකද්ද වෙන්නේ? පරිමාව නියත තියා රත් කරනකොට මෙයාගේ පීඩනය අනිවාර්යෙන් වැඩි වෙනවා. ඉතින් ඒක මයින්න තමයි බෝඩන් පීඩනමානය මෙතන තියෙන්නේ. එතකොට මෙතන තියෙන චාල්ස් නියමයේ දෙවෙනි එක උෂ්ණත්වයත් එක්ක පීඩනය වෙනස් වෙන ආකාරය. හරි. ඒක මොකද්ද කියන්නේ හරියටම? උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය අනුලෝම සානුපාතිකය කියලා පීඩනය. මොකද තමයි කියන්නේ? වායුවක පරිමාව නියත වෙටදී උෂ්ණත්වය පීඩනයට අනුලෝම සානුපාතික වේ කියන කතාව තමයි කියන්නේ. B. ඇටෝමයේ දක්වා නොමැති අත්‍යවශ්‍ය උපකරණයක් හඳුනම් කරන්න අනිවාර්යයෙන්ම තාපයේ ප්‍රැක්ටිකල් එක දුන්නේ මෙතන උත්තර ගලපුවම ඔයාලට තේරෙන්න ඕනේ. රත් කරන ප්‍රැක්ටිකල් එකට අනිවාර්යයෙන්ම නැතුවම බැරි කෙනෙක් තමයි මන්තය කියන්නේ. මේක කලතන්න ඕනේ. අර ඔක්කොම ටික කියලා දෙන්න ඕනේ ලොකුවට මන් තේන්න ඕනේ මේකේ මාකින් එකක් කියලා තියෙනවා සම්පූර්ණ ඔක්කොම වට වෙන්න අදින්න ඕනේ කියලා. එම උපකරණයේ භාවිතන වායු උෂ්ණත්ව මිනුම නිවැරදි කර ගැනීම. එම උපකරණයේ භාවිතන වායුවේ උෂ්ණත්ව මිනුම නිවැරදි කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමයක් දක්වන්න. හරි. ඕවර්ऑල් ගොඩාක් ඇන්ගල් මෙහෙමයි එන්නේ. මේ උෂ්ණත්වයත් එක කෙනෙක් වෙන්නේ මයින්නේ. උෂ්ණත්වය දිගට වෙනස් වෙනවා. මේක එක වට්ටම තියාගෙන මයින්නා දැන් වායුව උෂ්ණත්වයට එන්න ඕනේ. ඕකේ ඇතුලේ තියෙන වායු උෂ්ණත්වය තමයි අපිට ඕනේ. ඒකෙන්නේ මන්නේ අපි හැබැයි මනින්නේ එළියේ තියෙන ජලීය උෂ්ණත්වය. එළියේ තියෙන ජලීය උෂ්ණත්වය ඇතුලේ තියෙන වායු උෂ්ණත්වයට සමාන වෙන්න ඕනේ. ඒලාට තමයි පාටම් ගන්න. ඒ වගේ වෙලාවට අපි මොකද්ද කරන්නේ? කරකල හොඳින් මන්තනය කරන්න ඕනේ. දැන් අපිට සෙල්සියස් 40 පාඨාංකය ගන්න ඕනේ කියලා දන්නවා. සෙල්සියස් 40 පාඨාංකය ගන්න ඕනේ. මොකද්ද ගන්න ඕනේ? 40ට ආසන්න වෙනකොට හොඳට මන්තනය කරන ගමන් රත් කරන එක අඩු කරන්න ඕනේ. අඩු කරලා අපි පීඩනාමානය දිහා බලන් ඉන්න ඕනේ. ඒක තවදුරටත් වෙනස් වෙනවද කියලා. හරිද? අපි එළියෙන් 40 නියතව තියන් හිටියට පීඩනාමානය තවදුරටත් කට්ට එහෙම යනවා කියන්නේ මොකද්ද? දැන් තාම ඇතුළේ වෙනස් වෙමින් තියෙනවා. මොකද යම් වෙලාවක් යනවා. එළිය 40 වෙච්ච ගමන් ඇතුළේ තියෙන වාතය 40ට එන්නේ නැහැ. සෙල්සියස් 40ට එන්නේ නැහැ. යම් වෙලාවක් යනවා ඒතර තාපය සම්නේ නෙවෙයි. ඒ හින්දා ටිකක් වෙලා අපි අර උෂ්ණත්වය අඩු වැඩි කර කර වංශන්දාගේ ලං කර කර යක් කරන වන්තනය කර කර කරන්න ඕනි ගානට ඒක උෂ්ණත්වය තියාගන්න නම්. ඒක තා ටික ලියවිලා තියෙන්න ඕනේ උතන. C. සම්බන්ධක නලය සඳහා යොදාගන්නේ කුමන ආකාරයේ නලයක්ද? සම්බන්ධක නලය කියන්නේ මෙන්න මේක. නේද? මෙන්න මේ නලය මෙතන සම්බන්ධනේ. අපි ඔක කෙලින්ම ගන්නනවා මේ නලය කීශික නලයක් වෙන්න ඕනේ. දිගත් පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. ඇයි ඒ? අපි වායු මෙන්න මේ බඳුන ඇතුළේ තියෙන වායු ටික තමයි පරීක්ෂණය කරන්නේ.
හරිද? මේ බඳුනේ වායු තමයි රත් කරන්නේ. හැබැයි ඉතින් මේ හරිය තියෙන වාතය නෙමෙයිද? හරිද? මේ නලය ඇතුළේ තියෙන වාතය නෙමෙයිද? නලය ඇතුළේ තියෙන වාතය තමයි. හැබැයි ඒ ටික අපිට රත් කරන්න තියන්නේ නැහැ. එහෙන්දා මේකේ අපි අර බඳුන ටිකට සාපේක්ෂව නලය ඇතුළේ තියෙන ටික අඩු කරගන්න ඕනේ, එරයක අඩු කරගන්න. ඉතින් බඳුනට සාපේක්ෂව ඊටාම පොඩි ප්‍රමාණයක් තමයි නලය තුළ තියෙන්න ඕනේ වාතයේ විදිහට. මොකද ඒ ටික රත් කරන්න අපිට බෑ. උෂ්ණත්ව දෙකක තියෙන්නේ. ඒතකොට පාටංගේ ඇත්තට පොඩ්ඩක් කොහොමත් වරදිනවා. ටියුටර්සක් වෙනවා. හැබැයි ඒක පුළුවන් තරම් අඩු කරන්න අපි කේශී නලයක් ගන්න. කේශී නලයක් ගන්න එකෙන් මොකක්ද වෙන්නේ? නලය තුළ තියෙන වායු පරිමාණ ගොඩාක් අඩු කරගන්න අපිට පුළුවන්. හරි ඊට පස්සේ එසේ යොදාගෙන හේතුව තමයි කතා කරන්නේ. ඊපස්සේ 4 B හරි C ඉතා පටු හා කෙටි කේශී නලයක් ඔය වෙන වීදුරු නලයක් එන්න ඕනි. පටු කෙටි නලයක් මගින් අභ්‍යන්තරයෙන් ඇති වායු ප්‍රමාණය අඩු කරයි. නියත උෂ්ණත්වයේදී බඳුනේ ඇතුළත උෂ්ණත්වය රත් වූ වායු ස්කන්ධය අඩුයි. නියත උෂ්ණත්වයේදී බඳුනේ ඇතුළත උෂ්ණත්වයටම රත් වූ වායු ස්කන්ධය අඩුයි. ඉගෙන කතා දෙක කියන්නේ එකක් පරිමාව ගොඩක් අඩු කරගන්න එක. ඒකෙන් මොකද්ද වෙන්නේ ඉතින්? ඒ හින්දා රත් නොවි තියෙන මේ වායු පරිමාව අඩු කරගන්න අපිට පුළුවන්. සාපේක්ෂව වඩාත් නිරන්තර කරන්න පුළුවන්. D ශිෂ්‍යයා පහත තේරීම සඳහා පදනම් වන භෞතික විද්‍යාව හේතු ඉදිරිපත් කරන්න. යා මොකක් හරි වැඩ දෙයක් කරලා තියෙනවලු. ඒ දෙකට හේතු ඉදිරිපත් කරන්න. වැඩි පරිමාණයකින් වැඩි පරිමාවකින් වටාදී ප්‍රාශ්‍රවක් අඩු කර ගැනීම. කලින් කිව්ව එකේම ඉන්නස්සයක් වගේ. අපි වැඩි පරිමාවක් ගත්ත ගමන් අර වාතයේ ඇතුළේ තියෙන වැඩි මේක ඇතුළේ තියෙන පරිමාව වැඩි. මේක ඇතුළේ පරිමාව වැඩි කරගත්තාම මේක ඇතුළේ පරිමාව වැඩි වෙන්න මේ නලයට යන පරිමාව සාපේක්ෂව අපිට අඩු කරගන්න පුළුවන්. සාපේක්ෂතාවක් නෝනේ. නලය චූටි කරනවා නෙමෙයි. නලය එහෙම දිද්දි මේකේ පරිමාව වැඩි කරොත් එහෙම අපිට සාපේක්ෂව අරකට තියෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. කියලා තමයි ෆ්ලාස්කුවර සාපේක්ෂ වායුණු පරිමාව නොසලකී හැකියි. ෆ්ලාස්කුවර සාපේක්ෂ වායුණු පරිමාව නොසලකී හැකි නිසා වායුවට පරිපූර්ණ හැසිරීම ඉතාසන්වේ පීඩන නියම නිරතයි. තව කතාවක් හිතන කියනවා. මොකද එකක් තමයි අර සාපේක්ෂව නලයට සාපේක්ෂව වැඩි පරිමාවක් මේක ගන්න. මෙතන ඒක කියන්නේ නලයට සාපේක්ෂව වැඩි පරිමාවක් ගන්න. තව එකක් තමයි පරිපූර්ණ හැසිරීමක් එන්න නම් පරිපූර්ණ වායුවක් අපි හිතන්නේ වායු අණුවට මේ පරිමාවක් නැහැ කියලා. වායු අණුවට පරිමාවක් නැහැ. ඉතින් මෙහෙම තියෙනවා නම් දැන් ඔන්න එහෙම බඳුන තියෙනවා නම් වායු අණුවට මෙහෙම මොකද අණුවක් තියෙන්න ඕනේ. හැබැයි මේ පරිමාවක් නැති මේවල තිතක් කියලා තමයි හිතන්නේ. එහෙම හිතන එක වඩාත් සාර්ථක වෙන්න නම් මේ වටේ බඳුනේ පරිමාව මොකක්ද දෙන්න ඕනේ? වඩාත් ලොකු වෙන්න ඕනේ සාපේක්ෂව ඒක හරියන්න නම්. ඒක තව කියනවා. ඊපස්සේ දෙක තුනී බිත්ති සහිත වටාදී ප්‍රාශ්‍රවක් තෝරා ගැනීම. ඔන්න ඕක කතාවක්. කතාවේ ගොඩක් තැන්වල මේක වීදුරු බඳුනක් නේ. වීදුරු බඳුනක්. මෙහෙම වීදුරු බඳුනේ. ඔය බඳුන හරහා ඇතුළට තාපය මොකක්ද දෙන්න ඕනේ? සන්නයනය වෙන්න ඕනේ. ඇතුළට තාපය සන්නයනය වෙන්න ඕනේ. සන්නයනය වෙනකොට වීදුරු කියන්නේ හොඳ සන්නායකයක් නෙවෙයි. හරිද? සන්නායකයක් නෙමෙයි. ඒ හින්දා වීදුරු හරහා සන්නයනය වෙන්න නම් ටිකක් වෙලා යනවා. හරිද? ඒ හින්දා පුළුවන් තරම් තුනී බිත්තියක් ගන්න ඕනි සන්නයනය හොඳින් වෙන්නයි. අනිත් එක පරිවාරක ද්‍රව්‍යයක අපි දන්න අනිවාර්යෙන් මෙහෙම පරිවාරක ද්‍රව්‍යයක මෙහෙම ગેප් එකක් තියෙනවා. මෙහි උෂ්ණත්වයට වඩා මේ උෂ්ණත්වය අඩුයි. මේ උෂ්ණත්වය අඩුයි. මේක තුනී වෙන්න තමයි උෂ්ණත්ව වෙනස අඩු වෙන්නේ. හින්දා පුළුවන් තරම් තුනී බඳුනක් ගන්න ඕනි. දෙපැත්තේ උෂ්ණත්වය වෙනස අඩු කරගන්න. නැත්නම් මුලින් කිව්ව කේස් එක වෙනවා. බඳුනේ ඇතුලේ තියෙන එක උෂ්ණත්වය. බඳුනේ ඇතුලේ 79යි එළිය 80යි. හරිද? අපි හිතන් ඉන්නේ 80යි කියලා. හැබැයි බඳුනේ ඇතුලේ තියෙන්නේ 79ක් වෙන්න පුළුවන්. ඒ වගේ කේස් වලක් ගන්න තමයි ඉතා තුනී දෙකක් දාන්න. විත්‍යක් තියෙන ටාස්ක්යක් ගන්න. E ශිෂ්‍යයා විසින් සාත විචල ලෙස වායුව තීඩ උෂ්ණත්වයේ පරාතිශලිත වායුවේ පීඩනයක් කියන ප්‍රස්තාවයක් ඇඳලා. උෂ්ණත්වයත් එක්ක පීඩනයක් ඇඳලා. ප්‍රස්තාවවල තියෙන විශේෂ කතාවක් තමයි මෙන්න මේ ඒකක තියෙනවා කියලා තමයි 10 බල ඒකක නෙමෙයි 10 බල තියෙනවා කියලා අනිවාර්යෙන් බලන්න ඕනි ඔය අක්ෂවල. ඒකෝට ඒවත් එක සුළු කරලා තමයි අනුක්‍රමණය හොයන්න ඕනි. ඔයාලා ගොඩක් වෙලා ජීවිතේ එකපාරක් හරි වැරදිලා ඇති. ඕක ගන්නෙ නැතුව අනුක්‍රමණයක් වෙලා. ඊට පස්සේ ඒව වරද්දන්න එපා. මේ පාර නම් ඔයාලට වඩා දුනේ. ඒක ආයි හදාගන්න දිගටම වරද්ද ගන්න එපා. ප්‍රස්තාවන බිඳුවේ දිහා 105 පීඩන ලබා ගන්නවා. පොඩි දෙයක් නෙති. බිඳුවේ දිහා මෙන්න මෙතන එක එනවා. මේක බලන්න මේ පැත්ත 105 වෙන්න ඕනේ. 105 කෙලින් මෙතන නැහැ. පුළුවන් තරම් ලේසි විදිහට වෙන්නේ. ඔක්කොම ටික 25යි. කෑලි 10කට කරලා තියෙන්නේ. කියන්නේ එක කෑල්ලක් කිය 2.5යි. අන්න 2.5 හිතේ තියම හරි. ඊටත් වඩා ලේසි 2.5යි කියන්නේ
කැලේ දෙකක් කීයද? 5යි. කැලේ දෙක දෙක හිතන්න. කැලේ දෙකක් කියන්නේ 5යි. එතකොට මෙතන තියෙනවා 100 105 තියෙන මෙතන. කැලේ දෙකක් ගියා. එතන අගේ බලන්න. එහෙම අගේ ගන්න බලන්න. ඊට පස්සේ එමා කියන ස්ටුඩන්ට් ඔබ එහිදී ප්‍රකාශ කරන ලද නියමයේ සත්‍යාපනයේ සනාත වන්නේ ඇයිදයි ගණනය කිරීමෙන් පෙන්වනවා. හරිද? මොකද්ද එහි කිව්වේ? එහි කිව්වේ p අනුලෝමයි t කියලා. හරිද? එතකොට මේක අපි බලන්න පෙන්වන්න ඕනේ මේ පාඩම් එක. ඔයාලට දැන් මෙතන බිඳුවේදී අගයක් කියනවනේ x1 කියලා. ඊට පස්සේ 105 දී අගයක් කියනවනේ x2 කියලා අපි හිතමු. t1 t2 කියලා. දැන් මේ පැත්තේ p දන්නේ. p1 p2 කියලා ගන්නවා. ඒ කියන්නේ ඔය දෙකත් අනුලෝමව වැඩිලා තියෙන්න ඕනේ. අරය වැඩිච්ච ගන්න මෙයා වැඩින්න ඕනේ කියලා අනුපාත සමාන වෙන්න ඕනේ කියලා. මේකෙන් අපි සමීකරණයක් ගන්නවා මොකද්ද? p1 දැන් මේක මෙහෙම මම ගන්නකො සම්පූර්ණයෙන්ම. මෙතනින් ගන්නවල p අනුලෝමයි kt කියලා. එතකොට අපිට k කියන නියතයක් p බෙදීම t කියලා ගන්න පුළුවන්. මේකෙන් අපි අර සමීකරණයක් ගොඩ ගන්නවා කෙලින්ම අපිට p1 t1 සමානයි p2 t2 කියලා. එතන මේකෙන් අපිට මෙහෙම ඔප්පු කරලා ගන්න පුළුවන්. මෙතනට දැන් ආදේශ කරලා ඇති ඉතින්. මෙතන උෂ්ණත් දෙක තියෙනවානේ. එල්ලෙන වලින් ආදේශ වෙන්න ඕනි. මෙතනට ආදේශ කළා මේ අනුපාතය හරිය කියලා පෙන්වනවා නම් හරි. මෙතන එකලා තියෙනවා. p1 බෙදීම p2 හොයලා තියෙනවා. t1 බෙදීම t2 හොයලා තියෙනවා. දෙපැත්තේ අනුපාත දෙක ඉතාම ආසන්නව සමාන වෙලා තියෙනවා. 1.3ට 1.37යි 1.38යි වගේ ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේක සත්‍යාපනය වෙනවා. හරිද? එතකොට හරි. ඒ විදිහට අපිට ඕන ස්ට්‍රක්චර්ඩ් හතර ඉවරයි. බේසික් ඔෆ් ප්‍රැක්ටිකල් ටිකෙන් ගියේ පොඩි අන්තිම පාර්ට් වල පොඩි ගණන් ටිකක් තිබ්බා. හොඳ ගණන් ටිකක් තිබ්බේ. මේක සම්පූර්ණයෙන් අල්ලගන්න තියරි වල අවුලක් තියෙනවා. තියරි වල අවුලක් තියෙනවා නම් ප්‍රැක්ටිකල් ඩේ වලින් ඔයගොල්ලෝ අල්ලගන්න පුළුවන්. එතකොට මේ ලකුණු ටික අනිවාර්යෙන් ගන්න ඕනේ. අනිවාර්යෙන් අපි A-level පේපරේ ලකුණු අන්තිමට අපිට 20ක් හම්බ වෙනවනේ. 18කටවත් අඩුම තරමේ ටාගට් කරන්න ඕනි ස්ට්‍රක්චර්ඩ් වල විතර. හරිද? ඔයගොල්ලෝ දැන් ඉඳලා මේකට මහන්සි වෙන්න කාටවත් බැරි නෑ හැමෝටම පුළුවන්. ඒ හින්දා ස්ට්‍රක්චර් ටික හොඳටම හදාගන්න ප්‍රෙඩික්ට් කරන්න අපි ඊළඟ ඩෙස් එකට යමු. හරි ළමයි ඉසේ පාර්ට් එක පස්වෙනි ගාන. ඉස් ගාන කතාවක් තියෙනවා ගාන පොඩ්ඩක් කියුවා. ඉස් ගාන කතාවක් තියෙන්නේ මොකද්ද වෙන්නේ? ඉස් ගාන දෙක ඇතුලේ මොනද? මෙතන දාලා තියෙනවා. මෙයා උඩ දාලා ගහනවා කිංග. මෙයා කියන දෑර උඩින් කියලා බිම වැටලා ආයනේ වල මෙයාට යනවා. එහෙම නෙමෙයි. වැටලා තමයි කීටි තියෙන්නේ. බිම වැටලා මෙයා ඊළඟට ගහනවා. කොහොමද? එතකොට මෙතන ඉඳන් මෙතනට එක පක්ෂිකයක් යනවා. තා පක්ෂිකයක් වෙනවා. ඕක තමයි තියෙන්නේ. තුවාල මේවා දීලා තියෙනවා. එතකොට මුලින්ම ආද UV යගෙන UV කියන්නේ මෙයාගේ ආරම්භයේ තිරස් ප්‍රවේගය ආරම්භ සිරස් ප්‍රවේගය. අපිට ගානේ මෙතන කියලා තියෙනවා මම මේ ප්‍රධාන පොයින්ට් එක ගත්තා. මෙතන ආරම්භ කුස දීලා තියෙනවා. මුළු කලිතේටම කාලය දීලා තියෙනවා 0.6 කියලා. එයා ඉන්නේ 12යි කියලා දීලා තියෙනවා. මෙයා ඉන්න දුරත් මේ මෙතන වදිනකොට තියෙන දුරත් දෙකද 12 කියලා දාලා තියෙනවා. UV යගෙන මෙතන කියලා තියෙනවා මේ වාතපතර දැන් මුකුත් නැහැලු. පොළා පැන්නක් තිරස් ප්‍රවේගය නැසෙන්නේ නැහැ කියලා හිතන්න. තිරස් ප්‍රවේගය නැසෙන්නේ නැත්නම් මුළු චලිතයටම අක්ෂිප්තය උඩ පහළ ගියට අපිට වැඩක් නැහැ. තිරස් පැත්තට තියෙන එකම චලිතය. එතකොට අපිට මෙන්න මෙහෙම තිරසට සමාන ut දාලා මුළු දුර කීයද 24යි. ඒ පොඩි දේවල් මේක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ u කියන එක අපිට හොයන්න පුළුවන්. කාලය 0.6 කියලා දෙන්න මුළු කාලය u අපිට 40 කියලා වෙනවා. ඒතර u කියන එක හම්බුනා. ඊට පස්සේ අපිට v හොයන්නත් ඕන. v හොයන්න අපිට මෙන්න මේ පක්ෂිකය සලකන්න පුළුවන්. මේ පක්ෂිකය සලකලා මේ ඉලක්කය දෙන්න අපිට v හොයන්න අනිවාර්යයෙන්. ඒකට මේ පක්ෂිකය සලකුවට පස්සේ බලන්න. මේ උස දන්නවා. හරි. මේ උස දන්නවා 2.8යි. ඒක උස දන්නවා ප්‍රක්ෂිප්තය තමයි සමාන යුටිදා භාගයට වලින් දාන්නේ ගොඩක් වෙලාවට. කාලය ඕන. මෙතනට එන කාලය ඕන. T කීයද කියලා ඕන. කාලය ඕන. G කියන්නේ කොහොමද දන්නවා? 10යි කියලා. එහෙනම් අපිට කාලය වගත හරි. එතකොට මෙයාව ආරම්භ ඉඳලා බිම වදිනකම් කාලය හොයන්න. අපි ආරම්භක තිරස් ප්‍රවේගය හොයාගත්තනේ. තිරස් ප්‍රවේගය හොයාගත්ත හින්දා මෙතන විස්ථාපනය දන්නේ හින්දා මේ පැත්තට විස්ථාපනය දන්නවනේ 12යි දුක 12යි නේ. 18යි. ඊවල ගන්න 18යි.
ඒක දන්නවා 18යි කියලා. එතකොට ඒකෙන් 18යි කියලා දන්නවා ප්‍රවේගය දන්නවා s සමාන ut දාලා බීම වදිනකම් කාලය වගන්න පුළුවන්. බීම වදිනකම් කාලය වගත්තට පස්සේ පල්ලෙහාට s සමාන ut දාලා භාගයට වලකින් දාලා u v කියලා අපිට මෙතන ගන්න පුළුවන්. v තියෙනවා කාලය 0.45 කියලා මේ කලින් හොඳ ඉල්ල තියෙනවා. මේ පැත්තට පල්ලෙහාට යන්නේ උස 1.8 කියලා දීලා තියෙනවා. මේක සුළු කරලා අපිට ආරම්භක සිරස් ප්‍රවේගය හොයන්න. ඊට පස්සේ දෙකේ යනවා පන්දුව දැලට 0.91යි උස දැල 0.91යි උසයිලු ආසන්න වශයෙන් එයාටත් 0.25 කිරින් යන බව පෙන්වන්න. ඒ කියන්නේ මෙන්න මේ දුර කියන 0.25 මීටරවත් වෙනවා කියලා පෙන්වන්න. අපි මොකද කරන්න ඕනේ? මෙතන ගණනය කරලා මෙන්න මේ දුර හොයාගත්තා නම් මේ ටික 0.91 කියලා දන්න හින්දා මේ ગેප් එක හොයන්න. අපි ඕනි ප්‍රක්ෂිප්තේ මෙන්න මේ අවස්ථාවේ වෙක්ටර් සිලින්ඩර් එක හොයාගන්න. ඒකට මොකද්ද කරන්න ඕනේ? ඒක හොයන්න මෙන්න මේ ප්‍රක්ෂිප්ත කෑල්ලට අපි සමීකරණ දානවා. ඒවත් කියන්නේ මේ ප්‍රක්ෂිප්ත කෑල්ලට දානවා. ඉතින් මේ ප්‍රක්ෂිප්ත කෑල්ල සමීකරණ දානකොට මෙතන කාලය හොයාගන්න ඕනේ. මෙතන කාලය හොයාගන්න තෙස් සමාන එකට එකම ප්‍රොසීඩියර් එක. සමාන එකට දාලා එතන කාලය හොයාගන්න ඕනේ. එතන කාලය දන්නවා නම් අපිට පල්ලෙහාට ආපු දුර හොයන්න පුළුවන්. පල්ලෙහාට ආපු දුර හොයන්න පුළුවන් s සමාන ut දන භාගයයි at වර්ගය දාලා. ආරම්භක ප්‍රවේගය අපි හොයලා තියෙන්නේ u දන්නවා, ත්වරණය කොහොමද දන්නවා, කාලය දැන් මෙතනින් ගත්තා. ඒක දාලා කොච්චරක් පල්ලෙහාට ආවද කියලා ගන්න පුළුවන්. කියන්නේ මෙන්න මේ උඩ මේ දී කොච්චරක් පල්ලෙහාට ආවද කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට 2.8න් ඒක අඩු කරලා අපිට මෙන්න මේ උස ගන්න පුළුවන්. මෙන්න මේ උස ගන්න පුළුවන්. මේ උස ගන්න පුළුවන්. මෙතන දෙක 2.8යි 2.8යි 2.8න් මේ හොයාගත්තා කියලා ගමන් මේ උස ගන්න. මේ උසෙනුත් මෙන්න මේ 0.9යි එක අඩු කරාම 2.5 කියලා උත්තර ගන්න පුළුවන්. එහෙනම් එතකොට මුලින්ම මෙතනට ආව ටී බැලුවා මේ උස හෙව්වා මුළු උස 2.8යි මෙන්න මෙතන මුළු උස 2.8යි 2.8යි ඒකෙන් මේ ටික අඩු කරලා පස්සේ මෙන්න මේ ගැප් එක එනවා. ඒකෙන් දැලේ උස අඩු කරාම දැලයි බෝලේ යන තරම් අතර ගැප් එක එනවා. ඒක හොයන්න පුළුවන්. මේ විදිහට ආසන්න උත්තර වෙලා තියෙනවා. 3 B ලක්ෂය පොළොවට 0.75 සෙන්ටිමීටර ඉහළින් වේ නම් එයා ඉන්න දශමලු පන්දුව ලබන්නාගේ පිත්තේ පන්දුව ගැටෙන දිශාව හොයන්න. බලන්න. දෙවෙනි කතාවට අපි යන්නේ. පොළොව තියෙනවා. බිම වැදුනා. බිම වැදිලා ඉස්සුණා. දැන් බෝලේ යන්නේ මේ වදිනවා. තමයි මෙහෙම යන්නේ. හරි. එතකොට මෙහෙට සම්ලකයයි සම්ලකයයි දෙකක් තියෙනවා. අපි ගත්තා කියන්නේ දෙක V1 V2 කියන එක V1 V2 ගන්න. බලන්න. එතකොට මේක දන්න දේවල් මොනවද? වෘත්තතරණය දන්නවා. ඊට පස්සේ මෙන්න මේ 30 දුර දන්නවා. 6යි මීටර. ඊට පස්සේ කොහොමද? මෙතනත් මේ පැත්තට විස්තර මේ ප්‍රවේගය දන්නවා. මේ පැත්තේ ආරම්භක ප්‍රවේගය දන්නේ නැහැ. මෙතනට කාලයක් අපිට හොයාගන්න පුළුවන් ඕන නම් අර මේ ටිකට කාලය හෙව්වනේ මේ ටිකට කාලය හෙව්වනේ මේ ටිකට කාලය දශමයෙන් අඩු කරලා ඒ ටික කාලය ගන්න කාලය ගන්න. එතකොට මේ චරිතේ කාලයක් දන්නවා ස්ථාපනයක් දන්නවා සිරස් ස්ථාපනයක් දුන්නා මේකත් දන්නවා යෙද්දී නිදර්ශන 7.5 කියලා මේකත් දීලා තිබ්බා ඒකත් දන්නවා එතකොට දැන් ගොඩක් දේවල් දන්නවා. කාලය දන්නවා, ස්ථාපනය දන්නවා, උත්තරතුනේ තුනක් තියෙනවා. අපිට චල සමයක දාලා හොයන්න පුළුවන්. B මේක නම් හොයන්න දෙයක් නැහැ නේ. මේක හොයන්න දෙයක් නැහැ නේ.
තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට v2 කියන එක 40ම තමයි මේ. කෙලින් මේක දාලා තියෙන v2 හොයන්න දෙන්නේ v2 නම් 40ම තමයි. හරිද? උදේ සංරචන දෙක වෙලා සම්ප්‍රයුක්තය අරන්නේ අපිට කෝණය හොයන්න ඕනේ, ඇන්ගල් එක හොයන්න ඕනේ. v1 හොයාගන්න ඕනේ. v1 අපිට කෙලින්ම සමීකරණ දාලා හොයන්න බැයිද? බැහැ. ඇයි? දත්ත තුනක් දැනගත්තත් අපිට මේක හොයන්න බෑ. හේතුව දත්ත තුනම අපි දන්නේ ආරම්භක වේගය නැතුව. ආරම්භක වේගය නැතුව දත්ත තුනක් තමයි දන්නේ. ඔන්නම් මතක් කරලා බලන්න චලිත සමීකරණ ටික කිසිම සමීකරණයක්වත් නැහැ. ආරම්භක වේගය නැති. ඒක ආරම්භක වේගය නැති සමීකරණ තියනවා නම් පොඩි කේස් එකක්. ඒ හින්දා අපිට මුලින්ම සිද්ධ වෙනවා ආරම්භක වේගය හොයලා ඉන්න. ඒ හින්දා අපි කරන්නේ මුලින්ම මේ චලිතයටම s සමාන u ද භාගයේ t වර්ගයෙන් දාලා ආරම්භක වේගය හොයනවා. අනිත් දත්ත ටික දත්ත තුනක් දන්නවනේ. මේ දත්ත තුන දාලා මුලින්ම ආරම්භක වේගය හොයනවා. එතකොට සිරස්ස දානවා 0.7 උස මෙතන කාලය කලින් ඉතුරු වෙන කාලය තියෙනවා 0.5 කාලය හොයන්න පුළුවන් ඔයගලන්ට. මෙතනට ආවි දාලා ආරම්භක වේගය හොයන්න පුළුවන්. ආරම්භක වේගය හොවට පස්සේ ඉතින් කතාවක් නැහැ නේ. ඔයගලන්ට දැන් තියෙනවා ආරම්භක වේගය දන්නවනම් මෙතන ආරම්භක වේගය දන්නවා. මෙතන වේගය හොයන්න ඕනි v වර්ග සමාන u වර්ග දැන් 2s දාන්න පුළුවන්. දාලා ඉතින් වේගය හොයාගන්නවා. තිරස් ප්‍රවේග සම්මතක හොයාගන්න, ඇන්ගල් එක ගන්න, සම්ප්‍රයුක්තය ගන්න, එඩිට් කරන්න. ඇන්ගල් විතර ඕනේ, ඇන්ගල් එක ගන්න. හරි. ඊට පස්සේ හතර සැලකිය යුතු ආත්මත්‍රෝධයක් පවතින බවත් අනෙක් සියලු උපකරණ දුර ප්‍රමාණය කාලාගයන් වෙනස් නොවන බලස්තර. ඒක උත්තරාපම උත්තර නෑලු. හැබැයි ආත්මත්‍රෝධයක් තියෙනවලු. එහි ගණනය කළ අගයට සමාන විශාල හෝ කුඩා විය යුතුද මොකද්ද u. ආරම්භක තිරස් ප්‍රවේගය වැඩි වෙනවද අඩු වෙනවද කියලා. අනිත් උත්තරේ ඒ විදිහට වෙන්න. එහෙනම් මොකක්ද වෙන්නේ අනිවාර්යෙන් මේක වැඩි වෙනවා. ඇයි? මැදේ ශක්තිය හානි වෙනවනේ. මැදේ ශක්තිය හානි වෙනවා අපි මේ ප්‍රවේගයෙන් යවුවොත් එහෙම අර විතර ගණනය කරපු විදිහට එන උත්තර ටික එන්නේ ඒකට අඩු උත්තරේ එන්නේ. හැබැයි ඒ උත්තර හිමම ආවනම් අපි මොකක්ද වෙලා තින්නේ? මේ හානි වෙන ශක්තිය අදාළ ශක්තිය කලින්ම දීලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම විශාල වෙන්න ඕනි. සැලකිය යුතු ප්‍රතිශතයක් නැත්නම් මේ මගින් කාර්යයක් කරයි. ඒ කාර්යයට අදාළ ශක්තිය අපි කලින් දීලා තියෙන්න ඕනි. ශක්තිය කලින් දෙන්නම් වැඩි ප්‍රවේගයෙන් යම ප්‍රක්ෂේපණය කරලා තියෙනවා. පහ ටෙනිස් පන්දු ස්කන්ධය දීලා තියෙනවා. පොළොව පැනීමේදී පන්දු මැදින් ගම්මිතා වෙනස ගණනය කරන්න. ගම්මිතා සමීකරණ ගන්න පුළුවන්. MB වලින් ගම්මිතා දෙක කරලා ප්‍රවේගය ටික හොයලා ගන්න ඕනේ. පන්දු පොළවේ ස්පර්ශ පවතින කාලය මෙන්න මෙච්චරක් නම් බලය යනවා. ඩෙල්ටා MB විදිහට E වලින් ගන්න පුළුවන්. ඒක අපිට බලය ගන්න පුළුවන් ඩෙල්ටා MB විදිහම T වලින්. ගම්මිතා වෙනස ගන්න ඕනේ. හරිද? ඒකේ තිරස් පැත්තට නේ යන්නේ. තිරස් පැත්තට කොහොමද ගම්මිතා වෙනසක් වෙන්නේ නැහැ නේ. හිඳ බලයක් ඇති වෙන්නේ නැහැ. ගම් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. සිරස් විතරයි යෝනේ. ආරම්භයේ මෙහෙම ඇදුනා. පොළව වෙන්නේ මෙහෙම. හරි. මෙන්න මේ ප්‍රවේග දෙක ඕනේ. මෙතන පොළව දෙවෙනි අවස්ථාවේ පොළව වයින් ප්‍රවේගය තමයි මේ කලින් කිය අපි හොයන්න ඕන නම් අපිට ඒක. මෙන්න මෙතන මේ u එක හෙව්වනේ. ඒ u එක අපිට ගන්න පුළුවන්. v1 කියලා මෙතන හොයලා තියෙන්නේ. 1 එක අපිට ගන්න පුළුවන් නේ. 6.45 කියන. එතකොට ඒක ඕන වෙනවා මෙතන v ට ස්කන්ධ දෙන කොහොමද ඊට පස්සේ වදිනකොට ප්‍රවේගයත් හොයන්න ඕනි. වදිනකොට ප්‍රවේගය හොයන්න ඕනි. කියන්නේ අර මෙහෙම ඇවිල්ලා බිම වදිනකොට තිබ්බ ප්‍රවේගයත් ඒක අපි කලින් හෙව්වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ඒක මෙතන හොයලා ඉන්න වෙනවා. හොයලා ඉන්නවා මුල් ප්‍රක්ෂිප්තයට සමීකරණ දාලා බිම වදින ප්‍රවේගය හොයන්න සිරස් ප්‍රවේගය. හරිද? ඒක හෙව්වට පස්සේ ඉතින් MB රින MU දාන්න පුළුවන්. M කියන්නේ 60 වැඩි කිව්ව 10ට තමයි. SI වලින් දාන්න ඕනි. ගම්මිතා සංසිඳීමේ මේ දාතින උඩට. එතකොට අර දෙවෙනි අවස්ථාවේ පොළා පයින්න මෙන්න මේ ප්‍රවේගය තියෙන්නේ උඩට. එහා තියෙන්නේ උඩට. එහෙනම් එයා ධන වෙනවා. මෙතන වදින ප්‍රවේගය තියෙන යටට. එහෙනම් එයා ඍණ වෙනවා. උඩට මේක තියෙනවා. යටට මේක තියෙනවා. ඒ ටික සුළු කරලා යට මේ විදිහට ගම්මිතා ගන්න පුළුවන්. ඒක කාලයෙන් බෙදුවොත් එහෙම බලය ගන්න පුළුවන්. ඉතින් කතාව හරි 6 කියනවා ඒසිට B දක්වා ඒසිට B පන්දුවේ 30 සහ 30 ප්‍රවේග සම්නතක නෙවෙන්නේ විචලන ප්‍රස්තාව දෙකක අඳින්න. පන්දුව පොළව පැනීම ස්පර්ශ කරන සරල හරි. 30 ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කාලයත් එක්ක දිගටම නියත.
සිරස් ප්‍රවේගය ආරම්භයේදීම අගයක් තියෙනවා. ඒක හරි. පස්සේ ආ ගුරුත්ව තුනට ත්වරණය එනවනේ. මේ ත්වරණයකින් යන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රවේගය තව තව වැඩි වෙනවා ත්වරණයෙන් යන්න. හරි. දැන් මෙතන එකක් මතක තියාගන්න දැන් පල්ලෙහාටනේ වැටෙන්නේ. මෙතන මෙයා ඇඳලා තියෙන්නේ අපි ඇඳලා තියෙන්නේ පල්ලෙහා තියෙන මේ ප්‍රවේග ධන කියලා හිතන්න. එතකොට ඔන්න මේ ප්‍රවේගයක් තියෙන ධන පැත්තෙන් දෙන්නේ වැඩි. පොළාවයිනවනේ මොකද වෙන්නේ? ක්ෂණිකව ප්‍රවේගයේ දිශාව මාරු වෙනවා. ප්‍රවේගයක සහිතව. ප්‍රවේගයේ දිශාව මාරු වෙනවා නම් ධන පැත්තෙන් ඍණ පැත්තට එන්න ඕනි. ප්‍රවේගයක් තියෙනවා මේ පැත්තේ අගයක් තියෙනවා. හොඳයි. මේ වගේ වෙලාවට කිංගල පස්තාරේ පල්ලෙහාට. කරලා ඔන්න දැන් මෙතන ප්‍රවේගයක් තියෙනවා. මොකක්ද වෙන්නේ දැන් ආයි උඩට යන්නේ. හැබැයි ත්වරණය තියෙන්නේ පල්ලෙහාට. ඍණ ත්වරණයක් තියෙන්නේ. ඒ හින්දා මොකක්ද වෙන්නේ ප්‍රවේගය ටික අඩු වෙනවා. හරිද? ප්‍රවේගය ටික අඩු වෙන්න ඕනේ. මෙහෙට ගියොත් එහෙනම් ප්‍රවේගය තව වැඩි වෙනවා. මෙතනින් යන මොකක්ද ප්‍රවේගය ටික අඩු වෙනවා නම් ආයෙ වගේ හැඩයක්. හරිද? ඒක මම ලොකු අමාරු ගණන් නෙමෙයි නිකන් චලිත සමීකරණ ටික ආරම්භයක් විතරයි තියෙන්නේ. ඒකේ අපිට කොහොමද ලකුණු? ඔයගොල්ලන්ගේ අර වෙන වෙනම පොඩ්ඩක් බලලා අපි කතා කරමු. මේ ගාන පොඩ්ඩක් ලකුණු මට කියන්න. මේ ලකුණු කියන්නේ අපි මේ කතා කරපු ඒවානේ අද මේ පාට ඉවරයි. මේ ලකුණු තත්ත්වය බලලා අර අවුල් වගේ තියෙන කට්ටියට මගෙන් අහන්න. මොකද මේ වෙලා තියෙන්නේ අයින් වෙලා. ටික අහන්න කතා කරලා බලමු අපි. හරි අපි ඊළඟට විකිරණ දාන කතා කරමු. අනුව ගලත් එක්කලා තියෙන්නේ. අට සමගයට ආසන්න ප්‍රදේශයක පවතින නිවසක දෛනික විදුලි අවශ්‍යතාවය කොටස සපුරා ගැනීමට සඳහා වර්ගඵලය 1.2 වර්ග මීටර වල සූර්ය ප්‍රවණය භාවිත කරයි. එමගින් ලැබෙන විදුලි බලය සමක ප්‍රතිරෝධය 5 ඕම් වන LED බල්බ් පද්ධතියක් දහවල් කාලයේ පමණක් දැල්වෙන භාවිත කරයි. LED පද්ධතිය 230කින් වැඩ කරනවලු වෝල්ට් ගණන ගන්නවලු අන්තරයෙන් භාවිත කරයි. සූර්ය පැනල ලැබෙන ශක්තියෙන් 60% පමණක් මේ සඳහා වැවෙනවලු. ඒ ශක්තිය පත් කරගන්න බෑ. 5 සමාන 30 ගන්න කියලා කියනවා. මේකේ දෙන්නේ LED ලයිට් ටිකක් තියෙනවා. LED ලයිට් එකක් තියෙනවා. ලයිට් ඔක පත්තු කරන්න අපි සූර්ය පැනලයක් ගාලා ශක්තිය ගන්න. එයා දෙන වෝල්ටේජ් එක 230 වෝල්ට්. හරිද? එතන මෙයාට මොකක් හරි ශක්තියක් එනවනේ. අහසින් එනවා. හරිද? අහසින් එන ශක්තියෙන් මෙයාට මුළු ශක්තියම විද්‍යුතය බවට හරවන්න බෑ. හරිද? තාම මේවා හදලා නැහැ. මේන ශක්තියෙන් යම් කොටසක් විතරයි විද්‍යුතය බවට හරවන්න පුළුවන්. ශක්තියෙන් කොටසක් විද්‍යුතය බවට හරවනවා. ඒ ටික මෙයාට දෙනවා. හරිද? ඒ කොටස තමයි කියලා තියෙන්නේ. එන ශක්තියෙන් 60%ක් ලෝ විදුලි බලය වලට හරවන්න පුළුවන් සූර්ය පැනලයට. සූර්ය පැනල වර්ගඵලය දීලා දෙනවා. ඒ ටික දීලා. ඒක තමයි මුලින්ම තේරුම් ගන්න. එතකොට මේ සූර්ය පැනලයක් වැඩ ගන්න යාගේ යාට එන ශක්තිය කොහොමද කිසිම දෙයකට බෑ. කිසිම ශක්ති කන්වර්ෂන් එකක් 100%ක් වෙන්නේ නැහැ. අඩුම තරමේ පෙට්‍රෝල් පිච්චෙන ටිකෙන් එන ශක්තිය සම්පූර්ණයෙන් එන්ජිමෙන් කාර්යකට දෙන්නේවත් නැහැ. එන්ජිමක ක්ෂමතාව වුණත් සාමාන්‍යයෙන් තියෙන්නේ මේ කාර්යක්ෂමතාව තියෙන 50 60 70 පරම වෙන අඩුයි දැන් නම් ටිකක් වැඩි. හරිද? එතකොට මේ ශක්තිය සම්බයි සද්දේ තාපය දෙන කොච්චර හරි නේද? ඒක එහෙම තමයි. ඔක්කොම ගන්න බෑ කියනවා. මෙතන මේකේ 60%ක් ලු භාවිතා වෙන්නේ ප්‍රයෝජන ක්ෂමතාව විදියට. එතකොට මේ එක තව කියනවා අපි බලමු ඊළඟට. සිම්පල් LED පද්ධතියෙන් සූර්ය ශක්තිය උකහා ගැනීමේ ශීඝ්‍රතාව ගණනය කරනවා. LED පද්ධතියෙන් සූර්ය ශක්තිය උකහා ගැනීමේ ශීඝ්‍රතාව. පතර එක පාට කියන එක තේරෙන්නේ. ශීඝ්‍රතාව නෙහන්නේ. LED පද්ධතිය ශක්තිය ගන්න ශීඝ්‍රතාව. සූර්ය ශක්තිය ගන්නේ සූර්ය පැනලෙන්. හරි. කොහොම හරි මෙතන එකක් කියනවනේ. සූර්ය පැනලකේ දෙන මුළු ශක්තියෙන් මෙයා ගන්නවා. ඉර එළියෙන් එන ශක්තියෙන් කොටසක් තමයි මෙයා ගන්න. ඒක හරි. ඉර එළියෙන් එන ශක්තිය ඊළඟ ඒකෙන් 100ට ඊ වැඩි කිරීම 60 බෙදීම 100ක් තමයි මෙයා ගන්න. හැබැයි ඒ ගන්න ටික ඔක්කොම එයා LED බල්බ් ටික පත්තු ගන්න දෙනවා. එතකොට සූර්ය ශක්තියෙන් අර මුළු සූර්ය ශක්තියම නෙමෙයි කොහොමද LED ගන්න තියෙන්නේ. අර දුන්න ගාන විතරයි. ඒත් අපිට ඔය විදුලි උපකරණයක් ගත්ත ක්ෂමතාව හොයන්න පුළුවන්. එයාගේ වැඩ කරන ක්ෂමතාව ගණනය කළා. එයා වැඩ කරන ක්ෂමතාවම ගණනය කළා. වැඩ කරන ක්ෂමතාව ගණනය කරන්න අපි සමීකරණ තියෙනවා. P = P වර්ගයට R. මේක තියෙන්නේ ධාරා විද්‍යුතය හැබැයි.
ඒක මතක ඇති වෙයි. එතකොට මේක V කියන්නේ වෝල්ටේජ් එක 230 හරි R කියන්නේ සමග ප්‍රතිරෝධය නැත්නම් ප්‍රතිරෝධය. එතකොට මෙහෙම අපිට මෙන්න මෙච්චර ක්ෂමතාවකින් තමයි මෙයා වැඩ කරන්න කියලා වෙනවා. එතකොට ඉතින් LED වැඩ කරන ක්ෂමතාවය. LED වැඩ කරන ක්ෂමතාව සූර්ය පැනල් එක විද්‍යුත් බලය විදුලි බලය හදන ක්ෂමතාවටම සමානයි. කෙලින්ම දෙන්නේ. මේ සම්බන්ධ දෙන්නේ බැටරි හරහා දෙන්නේ කෙලින්ම දෙනවා. T පෘෂ්ඨය මත තාප විකිරණ පතන තීව්‍රතාවය. පෘථිවි පෘෂ්ඨය මත තාප විකිරණ පතන තීව්‍රතාවය. එතකොට දැන් අපි මොන්න මෙතනට නම් ආවා. කියන්නේ මෙතනින් මෙතනට ආවා. සූර්ය පැනල් එක හදපු ශක්තිය. සූර්ය පැනල් එක හැදුවේ 60ක් නේ. එන ශක්තිය 60ක්. අවක අනිත් පැත්තට ඉන්වර්ස් එක ගත්තා නම් එතනට ආපු මුළු ශක්තිය ගන්න පුළුවන්. එතකොට බලන්න මේ ගාන 160න් එනවා කියන අනිත් පැත්තෙන් එනවනේ 60න් බෙදලා 100න් වැඩි ගන්න ඕනේ. මේවා දැන් සාමාන්‍ය ගන්න වෙන්නේ. එතකොට ආපු මුළු ගාන හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන්නේ මෙතන තියෙන්නේ සූර්ය පැනල් එකෙන් ශක්තිය අපිට විදුලි බලය කරමු ගන්න. මේ අපි හදාගත්තේ දැන් මොකද්ද? යාට ඇත්තටම තාපයෙන් විතර සූර්ය ශක්තිය ඉඳලා ලැබිච්ච ගන්න. මේ තියෙන සූර්ය ශක්තිය ඉඳලා ලැබිච්ච ගන්න. තීව්‍රතාව කියන්නේ මොකද්ද? තීව්‍රතාව කියන්නේ ඒකක වර්ගඵලයකට ක්ෂමතාව. හරිද? ඒක වර්ගඵලයකට ක්ෂමතාව. මේ තියෙන ක්ෂමතාව එයාට ශක්ති ශීඝ්‍රතාව ලැබිච්ච ඒක වර්ගඵලයෙන් බෙදන්න ඕනේ. ඒතකොට එයාගේ තීව්‍රතාව ගන්න පුළුවන්. ඒ විතර අපිට අපි ඉන්න තැන නැත්නම් සූර්ය පැනල් එක තියෙන තැන තියෙන සූර්ය ශක්ති තීව්‍රතාව ගන්න. C සූර්ය විකිරණයේ ශක්තියෙන් 10%ක් වායු ගෝලයෙන් අවශේෂ කරගනී නම් සූර්ය තාප විකිරණයේ මොටරේ ක්ෂමතාව ගන්නවා නම් සූර්ය තාපයේ විකිරණයේ මොටරේ ක්ෂමතාව. හරි. අපි දැන් බල්බ් එකෙන් සෝලර් පැනල් එකට ආවා. සෝලර් පැනල් එකෙන් ඉර එළියට ආවා. ඉර එළිය හරහා අපි පිටිපස්සට යන්න ඕනේ. ආයි ඉර තියෙන තැනට. කොහොම තමයි කතාව යන්නේ. එතකොට සාමාන්‍යයෙන් තීව්‍රතාව කියන කතාව කොහොමද දෙන්නේ? බලන්න. මේතන ඉර තියෙනවා. එයා ශක්තිය පිට ගන්නේ ගෝලීයව 4 වගේ. එයා ශක්තිය පිට කරලා ඉරක්. මේ ශක්තිය පිට තියෙනවා. ඉර තියෙනවා. ඉර රවුම්නේ. ඊට එයා ගෝලීය මෙහෙම ලොකු පතයකට තමයි ශක්තිය පිට. හැමතැනම ශක්තිය පිට කරනවා. ඒ වගේ තැනක පොඩි එකින් එකක් තමයි ඉර කියන්නේ. මේ අපේ පෘථිවිය කියන්නේ. එයාට ලැබෙන්නේ මෙන්න මේ පොඩි ශක්ති ප්‍රමාණය. හරිද? අපි ඒතකොට මේ අපේ ඉන්න තැන තීව්‍රතාව හොයන්න මෙයා පිට කරන මුළු ක්ෂමතාව තියෙනවනේ. E dash කියලා දුන්න. ඒක මෙන්න මේ මුළු ගෝලයේ වර්ගඵලයෙන් බෙදන්න ඕනේ. අපි ඒක කතා කරා. මුළු ගෝලය. තීව්‍රතාව කොහොමද හොයන්නේ? මුළු ගෝලයේ වර්ගඵලයෙන් 4.5R වර්ගයෙන් බෙදන්න. සල්ලව ගන්න. එතකොට තීව්‍රතාව තමයි එහෙම තමයි ඉන්නේ. ඊළඟ නිකුත් කර මුළු ශක්තිය මුළු ක්ෂමතාව අර අපි එතන ඉඳලා අපේ ළඟට තියෙන අරෙන් ගෝලයක් කියලා හිතලා ඒක බෙදලා වර්ගඵලයෙන් ගත්තාම අගේ තමයි අපේ තීව්‍රතාවය. එතන මේ කලින් වම තීව්‍රතාවයි ඒ තීව්‍රතාවයි සමාන වෙන්න ඕනේ නැත්නම්. ඒකම තීව්‍රතාව කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ. තීව්‍රතාව වෙනස් එක තැනක තීව්‍රතාව සමාන වෙනවා. දුර වෙනස් වෙනවා තීව්‍රතාව වෙනස් වෙනවා. ඉතින් අපේ සෝලර් පැනල් එකට ඇදිච්ච තීව්‍රතාවයි අපි පෘථිවියට හැමදැනම ඇදෙන තීව්‍රතාවය මෙතන සමානයි කියලා ගන්න වෙනවා. ඒකෝද සෝලර් පැනල් එකේ තීව්‍රතාව අපි දන්නවනේ. ඒකෙන් අපිට අනිත් පැත්තට ගණනය කළා. ඉරේ ශක්තිය ප්‍රචාරණය මේ ශක්තිය වැය කරපු ශීතව යන්න පුළුවන්. එතකොට බලන්න මේ තියෙන්නේ මුළු ශක්ති ක්ෂමතාව අරය මෙන්න මෙච්චර කියන ගෝලයක් මත පතන මුළු ශක්ති ක්ෂමතාව. තීව්‍රතාව වැඩි ගන්න වර්ගඵලය. මේ තියෙන අපි හොයපු තීව්‍රතාව, ඒ තියෙන අපි හොයපු තීව්‍රතාව. ඒක වැඩි කරනවා මුළු ගෝලයේ වර්ගඵලය වෙන්නේ මුළු ගෝලයට දාලා වර්ගඵලය. මුළු ගෝලයේ වර්ගඵලයෙන් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට එනවා මුළු ක්ෂමතාව ඉර නිකුත් කරපු. හැබැයි මෙතන පොඩි කේස් එකක් තිබ්බා මේ 110ක් කියලා තිබ්බනේ. ඒක දැන් 110ක් අඩු වෙලා තමයි මෙතන තියෙන්නේ. අපිට මේ උත්තරේ. තව 110ක් වැඩි කරන්න ඕනේ. ඒතකොට මේ 90න් බෙදලා 100න් වැඩි කරන්න ඕනේ. 110ක් කියන්නේ 90න් බෙදලා 100න් වැඩි කරන්න ඕනේ අපිට. ඒතකොට 110 අයින් වෙන්නේ නැතුව ගන්න හොයන්න පුළුවන්. නැත්නම් මෙතනින් මේ අගෙන් 110ක් වල මේකට එකතු කරන්න ඕනේ. නැත්නම් මේ විදිහට කරන්න. එතකොට මේ විදිහට අපිට ඉර ශක්තිය නිකුත් කරපු ශීඝ්‍රතාව ගන්න පුළුවන්. මේ විදිහට ඔට්ටලි. හරි. එතකොට මෙන්න මේක තේරෙනවද ඒක? එතකොට සෝලාර් පැනල් එකේ අගිය බල්බ් එකේ මුලින් කතා කරමු බල්බ් ගන්න ගන්න හොයාගත්ත ක්ෂමතාව. බල්බ් ගන්න ක්ෂමතාව සෝලාර් පැනල් හදන ක්ෂමතාවට සමානයි. සෝලාර් පැනල් හදන්නේ එයාට ලැබෙන ක්ෂමතාවෙන් 160යි. ඊට 160 අනිත් පැත්තට අරගෙන එයාට ලැබෙන මුළු ක්ෂමතාව ගන්න පුළුවන්.
ඒ ක්ෂමතාවයෙන් අපි වර්ගඵලය මෙතන තීව්‍රතාව හිතුවා. පෘථුවියේ තීව්‍රතාව. පෘථුවියේ තීව්‍රතාව අපිට තව විදිහකට හොයන්න පුළුවන්. ඉර නිකුත් කරන මුළු ශක්තිය මුළු ක්ෂමතාව අපේ ඉරයි අපි අතර තියෙන සම්පූර්ණ ගෝලයේ සකල ඒ වර්ගඵලය බෙදුවම එයාගේ අපේ පෘථුවිමල තීව්‍රතාවට සමාන වෙනවා. එතකොට ඒ තීව්‍රතාව දෙක සමානයි. එතනින් ආයි යුනිවර්සිටි එකට දාලා හදලා අපිට පෘථුවියේ මේ ඉරේ ක්ෂමතාව හොයන්න පුළුවන්. ඒක තමයි දැන් කරන්නේ. D සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය කොහොමද? සූර්යයා පරිපූර්ණ උෂ්ණ වස්තුවක සලකන්නේ. පිළිතුර ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න සූර්යාගේ අරය දිලා තියෙනවා ස්ටෙෆානියට දීලා තියෙනවා. ස්ටෙෆානියට දීලා තියෙන සමීකරණෙත් හොයන්න පුළුවන් කෙනෙක්. සිග්මා AT හතරවෙනි බලය. එයි මේක මොන්නේ? දැන් අපි සූර්යාගේ ක්ෂමතාව හෙව්වා. ඊට පස්සේ සූර්යාගේ අරයක් දීලා තියෙනවා නේද? සූර්යාගේ අරයක් දීලා තියෙනවා වර්ගඵල හොයන්න පුළුවන්. ස්ටෙෆානියට දීලා තියෙනවා. ඒකෙන් අපිට හොදන්න T එක හොයන්න. නිවැරදි ගණනය කිරීමක් යටතේ අපිට T එකට යන්න පුළුවන් තියෙනවා 4918යි කෙල්වින් කියන. 4000 5000 6000 වගේ ආකාරයක වෙන්න පුළුවන් ආසනවල ඉරේ හතරවෙනි උෂ්ණත්වය. හරි. හරියට මෙතන දැන් මේ පොඩි පස්සේ කතාවක් කියනවා. ඒතර මේ උත්තරේ අඩු වෙන එකට හේතුවක් තියෙනවා සාධාරණ. පස්සේ කියනවා නමුත් සූර්යා උෂ්ණත්වය නොවීම නිසා ඉහි උෂ්ණත්වය ඉහත ගණනය කළ අගයට වඩා 120කින් වැඩි. ඒ කියන්නේ මෙහෙම දැන් හිතන්නකෝ දැන් පෘථුවියට එක අගයක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. පෘථුවියට එක අගයක් තියෙනවා. ඒ අගය ගණනය කරලා අපි හදුවම ඊටට ආවේ 4000 ගණන් කියලා කෙල්ල. හැබැයි එහෙම ගණනය කරන ස්ටෙෆානියේ සමීකරණ දැන් උෂ්ණත්වය වලින් උෂ්ණත්වය නම් තමයි ඒ විදිහට උත්තරේ. අපිට මේ ක්ෂමතාවම ලැබෙන්න උෂ්ණත්වය නොවන කෙනා පිට කරන්න ඕනේ. උෂ්ණත්වය නොවන කෙනෙක් ඉන්නේ ඊට. උෂ්ණවස්තුවක් කියන්නේ හොඳටම පිට කරන කෙනානේ. උෂ්ණත්වය කියන්නේ හොඳටම පිට කරන කෙනා. එයා ඒ ගාන උෂ්ණත්වයෙන් පිට කරොත් අපිට මේ ගාන ලැබෙන්නේ ප්‍රමාණවත්. තේරුණාද? ඊළ උෂ්ණවස්තුවක් නම් එයා 4000 ඔය ආසන්නව 4000 5000 කෙල්වින් වලට 5000 කෙල්වින් වල පිට කරොත් අපිට මෙන්න තීව්‍රතාව ලැබෙන්න ප්‍රමාණවත්. හැබැයි උෂ්ණ නොවන කෙනෙක්ට එච්චර පිට කරන්න නම් අනිවාර්යයෙන්ම එයාගේ උෂ්ණත්වය මොකක්ද වෙන්නේ? ඊට වඩා වැඩි වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙලත් එයා අඩුවෙන් පිට ගන්න උෂ්ණ වස්තුවක් නොවන. එතකොට මේක කියලා දෙන එක හිතන්න දෙයක්වත් නැහැ. 120කින් වැඩි කියලා. එතකොට ඒක අනිත් පැත්තට ගන්න කියලා ගන්න තියෙන්නේ. පෘෂ්ඨික මොචකතාව කියලා. පෘෂ්ඨික මොචකතාව තියෙනවා අපි දන්නා සමීකරණය මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ P සමානයි A සිග්මා AT හතරෙනි බලය. ඒ කියන්නේ පෘෂ්ඨික මොචකතාව. බලන්න. මෙතන අපි දැන් ක්ෂමතාව දන්නවා. මෙතනත් ක්ෂමතාව දන්නවා. ස්ටෙෆාන් නීති දන්නවා. වර්ගඵලය දන්නවා. උෂ්ණත්වයට ආදේශ කරන්න ඕනේ මෙතන මේ. අපි හොයාගත්ත උෂ්ණත්වයට 100%කින් වැඩි කරලා. ඇයි? 120 වැඩි කියලා තිබ්බනේ. එහෙනම් 120%කින් වැඩි කරලා ආදේශ කරනවා. ඊට පස්සේ මෙතන අගය ගන්න පුළුවන්. මෙතන එප්සයිලන් කියලා දාතින එක ගණන් ගන්න එපා. කැමති ගන්න පුළුවන් උමුචතාවට. එතකොට ඒකේ උත්තරේ මෙවරන් තියෙනවා. ඔය ටික විතර සුළු කරලා ගන්න. ඊළඟ කිව්වේ මෙතන උෂ්ණත්වයට දාන්න ඕනේ අර අලුත් උෂ්ණත්වය. ඒකින්ද එලින් මර පැත්තේ සමාන නැතුව තව නියතයක් කරා රෙඩියුස් වෙලා තමයි සමාන වෙන්නේ. ඊට පස්සේ F සූර්යා උපරිම තීව්‍රතාවය විභජනය කරන ඉරේ තරංගයම උපරිම තීව්‍රතාවට දාලා තරංගාවය. විඤ්ඤාතය දිලා තියෙනවා. වින් සමීකරණ දාන තියෙන මේ ලේසි දාන. ලැම්ඩා mt සමානයි c. එතකොට ඔයා මෙන්න මෙතනින් ඒගොල්ලෝ කිව්වනේ මේ මෙන්න මේ උෂ්ණත්වය දාලා හරියන්නේ නැහැ හොඳද? මේ උෂ්ණත්වය දාලා හරියන්නේ නැහැ. ඒ වැරදි උෂ්ණත්වයන්නේ. ඔයගොල්ලෝ කියලා තිබ්බා 120කින් වැඩි කියලා. 120කින් වැඩි කරපු උෂ්ණත්වය තමයි මෙතන දාන්න ඕනේ. දාලා විඤ්ඤාත සමීකරණය ගන්න මෙන්න මෙහෙම. පොරේ විකිරණයට තරංග ආය මේ 490 නිව්ටන්. ගණන් ටිකේ විදිහට ඉවරනවා. G සූර්ය විමෝචනය කරන විකිරණ ආයතන විද්‍යුත් වර්ණවල ප්‍රභේද ප්‍රදේශ නම් කරනවා. සූර්ය ප්‍රධානම කියලා තියෙනවා කිව්වා. ප්‍රධානම විකුත් කරන්නේ පාරජම්බුල කිරණ. තාප විකිරණ අනිවාර්යයෙන්ම විකුත් කරනවා. ශක්තිය අපිට තාප විදිහට වෙනවා. හින්දා අදෝත් කිරණ විකුත් කරනවා. ඊට පස්සේ ඉතින් අපිට හැමරෙක් ගන්න පේන්නේ ආලෝකයෙන් හින්දා දෘශ්‍ය ආලෝකයත් ප්‍රධානම විකුත් කරනවා. ප්‍රධානම විකුත් කරන්නේ මෙන්න මේ ටික තමයි. අදෝරක්ත පාරජම්බුල දෘශ්‍ය ආලෝකය. එතකොට මේ ටික තමයි ප්‍රධානම විකුත් වෙන්නේ. අපි එතකොට ස්ට්‍රක්චර් විතරම කතා කරා. 102ක් කතා කරා. මරණ වලසේ කතා කරන්නේ කොහොමද? මේ ටිකේ ඔක්කොම හරියට ඔයගොල්ලෝ බලන්න පේපරේ වල හම්බෙලා තියෙන බලපු වැරදි ටික හදාගන්න පේපරේම කටවල ලියා ගන්න වැරදි මොනවද තියෙන්නේ කියලා ස්ට්‍රක්චර් තියෙනවා ලියා ගන්න අලුතෙන් ගෙනත් දේවල් තියෙනවා ලියා ගන්න ස්පෙෂල් නෝට් තියෙනවා ලියා ගන්න පොතක විවරණයක් නොලිවට කමක් නැහැ මේකට හැබැයි MCQ වලට ලියන්න ඕනි මේ ටිකේ පේපර්ස් ටික හරියට එකතු කරලා
papers file එකක් හදලා තියාගන්න. ඒක බලන්න ඕනේ පස්සේ කවදාද. එකතු කරලා තියාගන්න. එහෙනම් වැඩ ටික කරන්න යන්න හැමෝටම ජය වේවා. ඊළඟට අපි ඊළඟ ඩිස්කෂන් ටිකක් තියෙනවා. කොහොමද දැන් ඊළඟ සතියේ ඊළඟ මාසෙ මුල අපේ full papers පටන් ගන්න. ඒකට ඒකට ලැස්තිලා ඉන්න. එතකන් විරණ ඔක්කොම ඉවර කරලා තියන්න. එහෙනම් හැමෝටම ජය වේවා.